නිදහස කියන එකට වෙනම අර්ථයක් කියලා අපිට නෑ. නිදහස් වෙන්නේ මොකද්ද කියන එක තමයි අර්ථය දෙන්නේ. ඒක ගත්තාම එකම දේ තමයි සාමාන්‍ය පහළ මට්ටමේ ඉන්න මිනිස්සෙකුට ඉහළට යන්න තියෙන මේ සමාජයේ එකම මාර්ගය තමයි මේ නිදහස් අධ්‍යාපනය. වෙන එකක් නෑ අත් වශයෙන්ම. මේකෙන් වතුර අපේ පාඨකයින්ට මේ සත්‍යලෝකෝ වගේ මේ අර මාධ්‍ය බෙදනුමක් විතරක් නෙමෙයි පොඩි නිකන් අර සමාජ විද්‍යාත්මක භූදේශපාලනික ටිකක් අර දුරදිග සංකල්පීය දැනුම එනවා කියන එකයි මගේ අදහස. තර්ජනය ඉන්නේ ජාතික වශයෙන් විතරක් නෙමෙයි අත් වශයෙන්ම මනුෂ්‍යත්වයට තර්ජනයක් කරනවා. හින්දා මේ අධ්‍යාපන ක්‍රමය තුළ මේ මනුෂ්‍යත්වයේ කියන ආරක්ෂා වෙනවා. ඒ සඳහා ප්‍රතිශස් කරන්න තියෙනවා අත් වශයෙන්. කියන්නේ හෝමෝ සේපියන් කෙනෙක් බලවා ගැනීම ප්‍රශ්න ගොඩක්. එයාට ප්‍රසූති නිවාඩු දෙන්න ඕනේ, පොයි නිවාඩු දෙන්න ඕනේ, ඊළඟට මලගේ දෙට්ටයන් දෙන්න ඕනේ, දානගේ දෙට්ටයන්. හෝමෝ සේපියන් හෝමෝ ටෙක්නිකල් එහෙම මොකක් ප්‍රශ්නයක් නෑ. හැංගින් දෙන්නේ නෑ. හැංගින් දෙන්නේ මොකද? ඒ වියදම් ඒ ශීර්ෂයම අඩු වෙනවා. ඒක තමන් අද ප්‍රොමෝට් කරන්න මේක. මම හිතන්නේ ඒ ජෙනරේෂන් එකේ නෙමෙයි ප්‍රශ්නේ තියෙන්නේ. ඇල්ෆා ජෙනරේෂන් එකේවත් ජෙන් සී එකේවත් නෙමෙයි. ඒ අය මෙහෙවන සුවිශේෂ කණ්ඩායමක් ඉන්නවා. කොහොමද? මොනවාද වීඩියෝ එකක් අරගෙන පොත්ගුලි මේ වීඩියෝ එක පොත් ගැන නෙමෙයි. මේ වීඩියෝ එක පොත් වලට එහා ගිය දෙයක්. පොතකින් අපිට ලබන්න පුළුවන් අත්දැකීම් තියෙනවා. අපි පොතකින් ගන්න දේවල් තියෙනවා. ඒ වගේම තමයි පොතකට පුළුවන් අපේ ජීවිතය සාමූලිකව වෙනස් කරන්න. අපි හිතන පතන වේදිය අපි ළඟ තියෙන මේ දැනුම අත්දැකීම් මේ හැමදේම වෙනස් කරන්න පොතකට පුළුවන්. ඉතින් අද දවසේ සූදානම් ඒ වගේ පොතක් වගේම ඒ වගේ දැනුම් ගොන්නක් තියෙන පුද්ගලයෙක් එක්ක කතා බහ කරන පොතත් එක්කම තව ගොඩාක් තොරතුරු බෙදා හදාගන්න සූදානම්. අද දවසේ පොත්ගුලිත් එක්ක එකතු වෙන්නේ මහාචාර්ය ටියුඩර් වීරසිංහ. ආයුබෝවන් ඔබතුමාට. ආයුබෝවන්. අපේ කතාව ඉදිරියට අරගෙන යන කලින් මතක් කරනවා පොත්ගුලි YouTube channel එක subscribe කරන්න. ඒ වගේම Facebook, Instagram, TikTok follow කරලා තියාගන්න. මේ කාලය ගොඩක් අය කතා බහ කරන නිදහස ගැන. අපි දැන් නිදහස් දිනයකට සමනක් ලං වෙනවා නේද? ඉතින් සූදානම් වෙන්නේ ඔබතුමාගෙන් දැනගන්න ඔබතුමාගේ අදහස් මොකක්ද? ඔබතුමාගේ අර්ථකථනය මොකක්ද නිදහස ගැන? අතවසම සත්‍යනේ නිදහස ගුවහම විවිධ රූපක විවිධ අදහස් අපිට මතුවෙන්න පුළුවන්. දැන් එකක් තමයි නිදහස කියන එකේ දාර්ශනික අර්ථයකුත් තියෙනවා. ඒ වගේම ඒ වගේම සාහිත්‍යමය, කාව්‍යමය, සාමාන්‍ය දෛනික ජීවිතය සම්බන්ධ සහ ඒ වගේම දේශපාලන ඓතිහාසික අර්ථයකුත් තියෙනවා. දැන් අපිට දැන් අපි මේ ජීවත් වෙන අපේ රටේ දැන් අපි සමරන මේ නිදහස කියලා කියන්නේ එතකොට ඒක යම් කිසි ආකාරයක දේශපාලන නිදහසක්, ආර්ථික නිදහසක්, නැත්නම් ඓතිහාසිකව යම් කිසි අවස්ථාවක අපිට මේ ලැබුණු එහෙම නැත්නම් ලබාගත්ත එහෙම නැත්නම් ඉගෙන විවිධ මතවාද තියෙනවා. එහෙම නැත්නම් අර්ධ විදියට ලැබිච්ච අපිට කලින් දීර්ඝ කාලයක් රත් විදිතයක් විදියට පැවතිලා විශේෂයෙන්ම අවුරුදු 500කට ආසන්න කාලයක් පෘතුගීසි, ලන්දේසි, ග්‍රීසි ආදී ඒකෙන් ලබාගත් ඒගොල්ලන්ගේ නිදහස් වීම තමයි දැන් මේ අපි ඉන්ඩිපෙන්ඩන්ට් ඩේ නැත්නම් නිදහස් දවස කියලා අපි හඳුන්වන්නේ. ඒතකොට ඒ අතෙන් ගත්තොත් ඒක තමයි දේශපාලන වශයෙන් රටක් තවත් රටකට යටත් වෙලා තිබිලා නැත්නම් රාජ්‍යයක් තවත් රාජ්‍යයකට යටත් වෙලා තිබිලා ඒකෙන් නිදහස් වීම නේ. ඒක අනිත් එක තමයි නිදහස මේ කියන එක කොහොම වුණත් නිදහස කියන එකෙන් අපිට දෙන අර්ථයක් තියෙනවා. අපි නිදහසගේ අර්ථය තමයි කුමකින්ද නිදහස් වෙන්නේ කියන්නේ. නිදහස කියන එක නෙමෙයි. ඒතකොට දැන් මේ අවස්ථාවේ අපි නිදහස් වෙලා තියෙන්නේ අධිරාජ්‍යවාදී, රත්විජ්ජවාදී ඒ රටවල් වල තිබිච්ච ඒ පීඩනයෙන් ඉවත්නම් ඒ ආධිපත්‍යනේ. ඒ වගේම මිනිස්සුන්ගේ නිදහස කියලා කියන්නේ සාමාන්‍යයෙන් ඊට වඩා වෙනස් විදිහට බැලුවොත් අපි ඔහුගේ සාමාන්‍ය දෛනික ජීවිතයේ කටයුතු කිරීමට, සිටීමට, ක්‍රියා කිරීමට තියෙන ඉඩ අවකාශය නැත්නම් ඒකට තියෙන අවස්ථාව අපි නිදහස කියලා සලකනවා. මේ නිදහස කියන එක ගත්තනේ සාපේක්ෂයි. නිරපේක්ෂ නෙවෙයි. මොකද නිදහසත් එක්ක සම්බන්ධ වෙන තව වචනයක් ඒක තමයි කියන්නේ අවශ්‍යතාව. අවශ්‍යතාව හා නිදහස. නැත්නම් අනිවාර්ය හා නිදහස. ඒ විදිහට. ඒ දෙකෙන් එකක් තනිකර
විදියට අර්ථවත් වෙන්නේ නැහැ අත් වශයෙන්. අපෝ නිදහස කියන එකට වෙනම අර්ථයක් කියලා අපිට නෑ. නිදහස් වෙන්නේ මොකද්ද කියන එක තමයි අර්ථය දෙන්නේ අත් වශයෙන්. ඒක ගත්තාම දැන් මේ විදියට තමයි ගෙවෙන සම්බන්ධයක් තියෙන්නේ. ඒතර සාමාන්‍යයෙන් අපි සලකනවා නූතන ලෝකයේ මිනිස්සෙයින් ප්‍රජාතාන්ත්‍රික සමාජවල ජීවත් වෙමින් උන්ට දෛනිකව කටයුතු කරගෙන යාමට එහෙම නැත්නම් භාෂණයේ ලිවීමේ සිතීමේ ක්‍රියා කිරීමේ එකට රැස්වීමේ නිදහසක් තියෙනවා කියන එක. ඒක දේශපාලන වශයෙන් උත් එක පිළිගැනීමක් තියෙනවා පොදුවේ. ඒ වගේම පුද්ගලික විදිහට ඒක යම්කිසි ඒ ගැන සවිඥානිකත්වයක් තියෙනවා. ඉතින් යනු නිදහස කියන එක අනිත් පැත්තෙන් ගත්තාම ඒක ටිකක් සංකීර්ණ සංකල්පයක්. මොකද විවිධ අය විවිධ විදිහට වෙන අර්ථකථනය කරනවා. එකම විදිහක් නෙමෙයි මේකේ දෙකම තියෙන්නේ. ඒ අයගේ අධ්‍යාපන මට්ටම, ඒගොල්ලන්ගේ සමාජ තත්ත්වය, ඒ අය නියෝජනය කරන පන්ති, ඒ ව්‍යුහයන් ආදී දේවල් මත නිදහස එක්කලා වෙනස් වෙන්න පුළුවන් ගැත්තා. එහෙමත් තියෙනවා. හැබැයි දැන් අපි පොදුවේ ගත්තොත් උතර නිදහස කියන්නේ යම්කිසි පුද්ගලයෙකුට යම්කිසි බාහිර බලපෑමකින් තොරව සම්පූර්ණ බාහිර බලපෑමකින් තොර වෙන්න බෑ. බලපෑමකින් තොරව තමන්ගේ ස්වෛරීත්වය, තමන්ගේ ස්වාධීනත්වය ආරක්ෂා කර ගැනීමෙන් ජීවත් වීම තියෙන අයිතිය කියලා අපිට කියන්න පුළුවන් නිදහස කියන්නේ. ඒකෝර දැන් අද අපි ලෝකෙ ගත්තොත් මම හිතන්නේ මේ අපේ දැන් කියපු ආකාරයට ජීවත් වෙන්න පුළුවන්, පවතින්න පුළුවන් රටවල් අතේ ඇගිලි ගන්නට වඩා අඩුයි අත වශයෙන්. නිදහස් තියෙනවා. දැන් අපිත් දැන් අපි කිව්වට අපි නිදහස 947 නිදහස ලබා ගන්නයි කියලා නේද? නමුත් ඒකේ අදහස් වෙන්නේ අපි දැන් නිදහස් කියන්නේ දැන් අපිට අපේ ආර්ථික අපිට ඕන විදිහට වර්ධනය කරගන්න පුළුවන්. අපේ දේශපාලන ක්‍රමය අපිට ඕන විදිහට පවත්වාගෙන යන්න පුළුවන්. අපේ අධ්‍යාපනය අපිට ඕන විදිහට සකස් කරගන්න පුළුවන්. එතකොට මෙන්න මේ කාරණයන් ඒ අපේ රටේ ඉන්න ජනතාවගේ කැමැත්තට අභිමතයට අනුව කරගන්න බැයි නම් අපි නිදහස් නැහැ ඊට පස්සේ. ඒ කියන්නේ ඒතර අපේ දේශපාලන විද්‍යාවේ යන වචනයක් national sovereignty කියන එක. ජාතික ස්වෛරීත්වයක් නෑ අපිට. අපිට කියන්නේ ජාතික ස්වෛරීත්වය කියලා කියන්නේ අද බොහොම බලවත් රටවල් කීපයක් උදාහරණයක් රුසියාවට, චීනයට, ඇමරිකාවට වගේ තියෙන පුළුවන්. ඒගොල්ලන්ට ඒ ස්වෛරීත්වය තියෙන පුළුවන්. නමුත් බහුතරයක් රටවල ඒ රටවල් වලට ප්‍රදාපෝදීනවා නැත්නම් ඒවත් එක්ක යපෙනවා එහෙම තමයි තියෙන්නේ. ඒ හින්දා ඒ තමන්ගේ නිදහස සීමා වෙන්න පුළුවන් ආර්ථික කාරණායින්, දේශපාලන, ඒ වගේ ඓතිහාසික, සංස්කෘතික, තාක්ෂණික විවිධ කාරණාත් එක්ක ඒ නිදහස සීමා වෙන්න පුළුවන්. ඒ හින්දා නිදහස කියන එක එදත් අදත් මම කියන්නේ හෙටත් ඒක ටිකක් සංකීර්ණ ඒ වගේම එක අර්ථයක් නැති මේ අදහසක් විශේෂයෙන්ම දේශපාලන අර්ථයෙන් ගත්තත් ඒක දාර්ශනික අර්ථයෙන් ගත්තත් ඒක ඒ ආකාරයි. දැන් ඒ විදිහට අපි නිදහස ගැන කතා කරනකොට නිදහසත් එක්ක අපි ගොඩක් වෙලාවට පාවිච්චි කරන තව වචන අධ්‍යාපනය. නිදහස් අධ්‍යාපනය. ඔව් ඒකම දැන් ධනවාදී සමාජයේ බිහිවීමත් එක්කම ක්‍රමානුකූලව දැන් අපි නිදහස් කියන එක දැන් මොකක් වෙලාවට අපි දැන් අපිට කිසි ප්‍රශ්නයක් නැහැ අපිට එළියට බහලා හුස්ම ගන්න පුළුවන්. ඒක නිදහසක් තියෙනවා. නේ අපිට යම් තැන් වලට යන්න එන්න එහෙම පුළුවන්. නේ එතකොට දැන් අපි කියමු දැන් අපි දැන් එළියට බහලා වෙලා දැන් අපි ඉන්දියාව වගේ ගියොත් එහෙම නැත්නම් වෙනත් මේ වගේ පාරම වශයෙන් බොහොම පරිසර දූෂණයද දැන් අපිට අර නිදහස හුස්ම ගන්නත් බෑ. මොකද වායු වල දූෂණය. ඒතකොට ඒක ප්‍රශ්නයක්. ඇයි ඒක දූෂණය? කාගේ ක්‍රියාකාරීත්වය නිසා. දැන් එහෙම ගලනකොට ඒක ටිකක් සංකීර්ණ ක්‍රියාවලියක් වශයෙන්ම. ඉතින් ඒ නිසා මේ නිදහස මේ කියන එක වක් වෙලාවට අපි සලකන්න ඕනේ ඒ රටවල් වලට ඓතිහාසික වශයෙන් ඒ තියෙන අපසරියත් එක්ක කටයුතු කිරීමට අපි අර කලින් කිව්වා වගේ තියෙන ඉඩ හසර විදිහට අපි ඒක තේරුම් ගන්න ඕනේ. එතකොට මේ නිදහස කියන එක අනිත් පැත්තෙන් ගත්තොත් මම හිතන්නේ මනුස්ස වර්ගයා ආකර්ෂණය කරගත්ත මනුස්ස වර්ගය විසින් සකස් කරපු ඒවත් නිර්මාණය කරගත්ත සංකල්ප වලින් එකක් තමයි මේ නිදහස කියන වචනේ. ඒ තරම් මිනිස්සු හමාගෙන යන ඒ තරම් මිනිස්සු ආකර්ෂණය කරගත්ත වචනයක් නේද? මේක ලිබරල් කියලා ඒකත් ඒ අදහස් තියෙනවා.
සොයරිත්තේ නිදහස මේක කියන්නේ අපි වැඩි යට යන්න ඕනේ නූතන යුගයේ ඉඳන් බැලුවොත් මේ නිදහස කියන වචනය ඔස්සේ මහා විශාල විපර්යාස වෙලා තියෙනවා. ඒ කියන්නේ විශාල මේ ආණ්ඩු පෙරළි සිදු වෙලා තියෙනවා. රාජ්‍ය වෙනස් වෙලා තියෙනවා. පුද්ගල චරිත වෙනස් වෙලා තියෙනවා. හැබැයි මේ නිදහස පරම විදියට සාක්ෂාත් කර ගැනීම කියන ප්‍රශ්නේ හැම වෙලෙම තියෙන ප්‍රශ්නයක්. ඒ කියන්නේ ඒක මොකද අපි ජීවත් අර ලෙනින් කියලා හිටිය ප්‍රකට දේශපාලන මේ විශේෂඥයෙක් දාර්ශනිකයෙක් විස්මන්ටම කවුරුවා සමාජය තුළ ජීවත් වෙමින් නිදහස්ව සිටීම කල නොහැකි කියලා. අපි සමාජ තුළ ජීවත් වෙනවා අපි විවිධ සම්බන්ධවලට බැඳෙනවා. පවුලක් වෙන්න පුළුවන්, සමූහයක් වෙන්න පුළුවන්, ආගමක් වෙන්න පුළුවන් විවිධ සම්බන්ධ. ඒකෙන් අපිට නිදහස් වෙන්න බෑ. ඒ නිසා නිදහස කියන අපි තේරුම් ගන්න ඕන නැත්නම් නිරපේක්ෂ විදිහට නෙමෙයි සාපේක්ෂ අදහසක් විදිහට එකම දේ ඒ අදාළ පුද්ගලයාට කණ්ඩායමට ඒ ජනතාවට තමන්ගේ ස්වෛරීත්වය ප්‍රකාශ කිරීම ඒක ඉෂ්ට කර ගැනීමට කිසිම බාධාවකින් තොරව ඒ අවස්ථාව තිබෙන්නේ. තමන්ට කියනවා අනිත් එක්කනටත් ඒක බාධාවක් වෙන්න බෑ. අපි කියන්නේ අපේ නිදහස මේ අපේ හැරමිටියේ පැන්නේ දුරට සමාන අනිකගේ නහයට වදින්න මෙහාදී අපි කරන්නේ. ඒක අන්න එක තමයි ඒක සීමාවක් තමයි. ඉතින් එවැනි தත්ත්වයක් තමයි ඒක තියෙන්නේ. එතකොට දැන් මේ නිදහස් අධ්‍යාපනය ගැන අපි කතා කරනකොට එදා තිබුණු තත්ත්වය අද තිබුණු තත්ත්වය සම්පූර්ණයෙන්ම වෙනස්. මේක ගැන අපිට මතක ගන්න. ඔව්. එතකොට ඒක වර්තමාන අපි දන්නවා සමාජ හැමදාම එකතල තියෙන මේ 977 ඉදිරි ඉඳන් පටන් ගත්ත මේ ලිබරල් ප්‍රතිසංස්කරණත් එක්කම ක්‍රමානුකූලව නිදහස් අධ්‍යාපනයේ අවකාශය ටික ටික හැකිලෙන්න පටන් ගත්තා. සීමා වෙන්න පටන් ගත්තා. ඒත් වශයෙන්ම ඒ කියන්නේ ඒක දැන් නිදහස් අධ්‍යාපනයේ මම සලකනවා අධ්‍යාපනය සෞඛ්‍ය වගේ දේවල් ඒක මූලික වශයෙන් පොදු වෙන්න ඕනේ කියන එක. හැමතෙම එකට ප්‍රවේශ වීමේ හැකියාවක් තියෙනවා. ඒක නිදහස. ඒත් වශයෙන් ඒක තියෙනවා. ඒතකොට ලංකාවේ තිබුණා ඒත් වශයෙන්ම. නමුත් දැන් මේ අපි දැන් ජීවත් වෙන්නේ ධනවාදී ආර්ථිකයක් තුළ. ඒතකොට ධනවාදී සමාජය තුළ ක්‍රියාත්මක වන ධනවාදී ආර්ථික නියමයන් වලට ඒ ධනවාදී සමාජයේ හැම ශාස්ත්‍රයක්ම ක්‍රමානුකූලව නතු වෙනවා ක්‍රමානුකූලව. ඒ අනුව දැන් මේ අධ්‍යාපන ශාස්ත්‍රයත් ඒකට නතු වෙමින් පවතිනවා. ඒ කියන්නේ අධ්‍යාපනය වෙළඳ භාණ්ඩයක් බවට පරිවර්තනය වෙනවා. ඒතකොට ඒක ඉල්ලුම සැපීම අනුව ක්‍රියාත්මක වෙන්න පටන් ගන්නවා. එතකොට නිදහස අන්න නැති වෙනවා. එතකොට නිදහස තියෙන්නේ මුදල් තියෙන කෙනාට නිදහස තියෙනවා Tamanට කැමති පාසලකට විශ්වවිද්‍යාලයකට ඇතුල් වෙන්න. ඒකයි වෙන්නේ. යුරෝපයට වල එහෙමයි තියෙන්නේ. ඒවා නිදහස් අධ්‍යාපනයක් කියන අතට ඒ අර්ථයෙන් නෑ. يعني ඒකට හැබැයි ඕනතරම් දැනුම තියෙනවා උසස් මට්ටම විවිධ මට්ටම් වල. හැබැයි එකම දේ අපිට ඇතුල් වෙන්න අධි මුදල් තියෙනවා. දැන් නැති කෙනෙකුට එහෙම වෙන්න බෑ. එහෙනම් දැන් මේ නිදහස් අධ්‍යාපනය කියන එක රටකට අවශ්‍යයි. මොකද රටේ තියෙන පොදු මේ බුද්ධි මට්ටම වර්ධනය ඒ ජනතාවගේ තියෙන ලෝක දෘෂ්ටි විඥානයේ වර්ධනය වීම ඇත්ත වශයෙන්ම ඒ පුද්ගලයාට සොකී ආයාසයන්ම කරන්න පුළුවන් එකක් නෙමෙයි ඇත්ත වශයෙන්ම. ඒක රාජ්‍ය අනුග්‍රහයෙන් මුළු සමස්ත සමාජයේම සිදුවෙන ඕන ක්‍රියාවක්. ඒ සඳහා තමයි මේ නිදහස තියෙන්නේ. අධ්‍යාපනයට. ඒකට මොකද අධ්‍යාපනය තමයි සමාජයක පදනම වෙන්නේ. කියන්නේ සමාජයේ අනාගත දිශාන්තය තීරණය වෙන්නේ ඒ සමාජයේ තියෙන කාර්යක්ෂමතාවයේ ගුණාත්මකතාවය, ඒ තියෙන හැදියාව මේ සියල්ලම තීරණය වෙන්නේ අධ්‍යාපනයෙන්. ඒ නිසා අධ්‍යාපනය කියන එක ඉතාම ආර්ථිකයටත් වඩා හිතන්නේ පරිපාලනයටත් වඩා දේශපාලනයටත් වඩා ඉතාම වැදගත්ම කාර්යය තමයි අධ්‍යාපනය. ඒ අධ්‍යාපනය හැමතෙම ලැබෙන්න අවශ්‍ය තියෙනවා. ඒක තමයි නිදහස සීමා කිරීම තුළ වෙන්නේ. නැත්නම් දැන් අද අපේ සමාජය තුළ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සිදු වෙමින් පවතිනවා. ඒ වගේම විවිධ මතමතාන්තර තියෙනවත් වශයෙන්ම ඉතින් මේ ඒක නිසා ඒ මොන මතමතාන්තර තිබුණත් කාරණා දෙකක් වැදගත් වෙනවා. එකක් තමයි මේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වලින් කොතෙක් දුරට අපේ අනුගාමී පැවතිච්ච නිදහස් අධ්‍යාපනය ඒ විදිහටවත් ආරක්ෂා තියෙයිද කියන්නේ. ඒක වෙලා පළවෙනි කාරණා. දෙවෙනි කාරණා තමයි අපි මේ දෙන නිදහස් අධ්‍යාපනය ගැන ගන්නකොට අතවසම මේක ටිකක් සංකීර්ණ ක්‍රියාවලියක්. දැන් අපි ගත්තොත් දැන්
සාමාන්‍යයෙන් දැන් අපේ රටේ ගත්තොත් අපේ රටේ CWW කරුණාකර මෙතුමාගේ ආරම්භ වෙච්ච නිදහස් අධ්‍යාපන පනත 1945 වගේ ඒ දක්වා දිගටම මහාවිද්‍යාල ආරම්භ කරලා සාමාන්‍ය ජනතාවට දරුවන්ට ගම්බද ප්‍රදේශවල කිසිම වත්කමක් නැති අයට මේ පාසල් පද්ධතිය ඔස්සේ නිදහසේ අධ්‍යාපනය ලබා ගැනීමේ අවස්ථාව සැලසුණා. ඒ කියන්නේ මුල් මට්ටමේ නම් විශ්වවිද්‍යාල මට්ටම දක්වා. එතකොට මේ අධ්‍යාපනයේ ඒක නිසා විශාල පෙරලියක් සමාජ තුළ සිද්ධ වුණා ඊට පස්සේ. අධ්‍යාපනයේ එකම දේ තමයි සාමාන්‍ය පහළ මට්ටමේ ඉන්න මිනිස්සුන්ට ඉහළට යන්න තියෙන මේ සමාජයේ එකම මාර්ගය තමයි මේ නිදහස් අධ්‍යාපනය. වෙන එකක් නෑ ඊට පස්සේම. අධ්‍යාපන ප්‍රතිසංස්කරණ මගින් දැන් අදහුවක් කරලා කතා කරන්නේ මේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන කොහොමද උගන්වන්නේ මොනවද උගන්වන්නේ තාක්ෂණය පාවිච්චි කරනවද එහෙම නැත්නම් කාලය අඩු වැඩි කරනවද ඒව. නමුත් ඒක නෙවෙයි වැදගත්ම ප්‍රශ්නේ. අදින වැදගත්ම ප්‍රශ්නේ අධ්‍යාපනයේදී අපි දෙන්නේ කුමන ඥානයක්ද කියන්නේ. කුමන දැනුමක්ද අපි මේ ළමයින්ට ප්‍රදානය කරන්නේ. මොකද අධ්‍යාපනය කියන එකේ ප්‍රධානම අර්ථය තමයි එක් පරම්පරාවකින් තවත් පරම්පරාවට යම්කිසි ඥාන ධාරාවක් සම්ප්‍රේක්ෂණය කිරීම. ඒකට මේ සම්ප්‍රේක්ෂණ ඥාන ධාරාවේ අන්තර්ගතය මොකක්ද? ඒකේ හරය මොකක්ද? මොන වගේ දෙයක්ද අපි දෙන්නේ? අන්න ඒක අපි තීරණය කරන්න ඕනේ. ඒක ඉතා වැදගත්. එහෙනම් ඒක පුද්ගලික වෙන්න බෑ. ඒක සම්පූර්ණයෙන්ම පොදු රාජ්‍ය කේන්ද්‍රීය සැලැස්මකට අනුව අධ්‍යාපනය වර්ධනය වෙන්නේ. මොකද හැම පුරවැසියෙකුටම ඒක සමානව ලැබීමේ අවස්ථාව තියෙනවා. එහෙනම් නිදහස් අධ්‍යාපනය කියන එක මම හිතන්නේ අද තාමත්ම මේ අපේ රටේ විතර නෙමෙයි ලෝක මට්ටමේම ඒක විශාල තර්ජනයකට ලක් වෙලා තියෙනවා. මොකද 960 ගණන් ලෝකෙම වෙච්ච අධ්‍යාපනයේ අර්බුදයත් එක්කම ක්‍රමානුකූල අධ්‍යාපනය මම කියන්නේ ඒක ක්‍රමානුකූල සමාගම් ක්‍රමයකට ලක් වෙනවා. සමාගම් කරනවා. නැත්නම් පුද්ගලීකරණයට ලක් වෙනවා තියෙනවා. ඒ නිසා විශාල පිරිසකට අපේ අධ්‍යාපනය ලබා ගැනීමේ අවස්ථාව අහිමි වීම ලෝක මට්ටමේ ගත්තා. ඒක විශාල ප්‍රශ්නයක්. ඉතින් ඒක නිසා මේ නිදහස් අධ්‍යාපනය පිළිබඳ අරගලය මම හිතන්නේ ඒක එහෙම නවතින අරගලයක් නෙමෙයි. ඒක අනිත් ඒවා වගේම මොකද මිනිසුන්ට මේ සමාජවල හොඳ ජීවිතයක් ගත කිරීමට තියෙන එක වැදගත් දෙයක් තමයි අධ්‍යාපනය. ඒ පමණ නෙමෙයි මිනිසුන්ට සාමාන්‍ය සමාජයේ පුරවැසියෙකු විදිහට උට සංවේදීව සහ දැනුවත්ව ජීවත් වීමට ඔහුගේ ලෝක දැක්ම සකස් වෙනවා. ඒකට අවශ්‍ය දැනුම ලැබෙන්න ඕනේ. දැනුම විතරක් නෙමෙයි තොරතුරු විතරක් නෙමෙයි ඒ අවබෝධය ලැබෙන්න ඕනේ. ඒක දෙන්න පුළුවන් එකම දේ තමයි මේ නිදහස් අධ්‍යාපනය. එහෙම නැත්නම් ඒක වෙනද මහණ්ඩේ පොත්පත් කරලා දැක්ක වශයෙන්ම ඒක පැත්තකින් අධ්‍යාපනයේ ගුණ අතුවපත් මේ තත්ත්වයන් වෙනවා. ඊළඟට අධ්‍යාපනයෙන් දෙන ඥානය වෙනුවට අධ්‍යාපනයෙන් දෙන්න පටන් ගන්නවා තොරතුරු. තොරතුරු විතරක් අපි සම්ප්‍රේෂණය කරන දෙයක්වටපත් වෙනවා. ඒකට ඒකෙන් ගුණාත්මක වෙනසක් අපේ පෞරුෂයන් තුළ නැත්නම් පුද්ගලයන් තුළ දරුවන් තුළ සිදු වෙන්නේ නැහැ. ඒ නිසා නිදහස කියන එක හුදු මේ මුදල් එක්ක සම්බන්ධ වූ එහෙම නැත්නම් එක එක්කෙනාගේ ප්‍රවේශතාවය පිළිබඳ ප්‍රශ්නයක් විතරක් නෙමෙයි. ඒක සමස්ත සමාජයේ ගුණාත්මක භාවය කියාපාන ප්‍රධානම මේ පැතිකඩක්. එහෙනම් නිදහස් අධ්‍යාපනය මම හිතන්නේ ආරක්ෂා වෙන්න ඕන සමාජ සංවර්ධනය ඕනෑම අවස්ථාවක. පහළ මට්ටමේ ඉඳන් ඉහළටම යන ඕනම අවස්ථාවක නිදහස් අධ්‍යාපනය ආරක්ෂා වෙන්න ඕන කියන එකයි මම අදහස. අනිත් පැත්තෙන් ඒකට තියෙන අභියෝග සහ මේ සමහර ප්‍රතිසංස්කරණ ඔස්සේ සිදුවෙන දේවල් ඒකේ සාධනීය ලක්ෂණක් තියෙනවා. ඒවම විශේෂණීය දේවල් තියෙනවා. නමුත් මේ සියල්ල අපි යම්කිසි නිර්ණායකයක් විදිහට සලකා බලනවා නම් ඒවා සලකා බලන්න ඕනේ. කොතෙක් දුරට මහ ජනතාවට මේ නිදහසේ ප්‍රවේශතාවය මේ ප්‍රතිසංස්කර වලින් ආරක්ෂා වෙනවද නැද්ද කියන කාරණෙත් එක්ක. දැන් මේ විදිහට මේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන අපි කතා කරන්න ඕනේ. හැබැයි ඊට කලින් මට හිතුණා සර්කිනේ පොත ගැන කතා කරන්න. සිරිමාන අහංචාර ටියුඩර් වීරසිංහගේ පොත. තව පොත් තියෙනවා. මම මේ පොත තෝරගන්න විශේෂම හේතුව උනේ මේ පොතේ සඳහන් වන තොරතුරු 2016 තමයි මේ පොත මුද්‍රණය කරන්නේ. හැබැයි
මේ පරිච්ඡේදයෙන් පරිච්ඡේදයට අවසන් වෙනකොට සඳහන් කරන වර්ෂ මාසය දින. ඒ දීපු විදිහ 2012 2013 2001 විදිහට එක එක වර්ෂ මාස දින විදිහට පරිච්ඡේදයෙන් පරිච්ඡේදයට සඳහන් කරනවා. හැබැයි ඒ සඳහන් කරන තියෙන තොරතුරු අදටත් බලන්න. ඒ ගැන කතා කරන්න ඕනේ. ඊට කලින් සර්කින් දැනගන්න ඕනේ. මේ විදිහට සාමාන්‍යයෙන් අපි පොතක් කියවනකොට අපිට එහෙම වර්ෂ මාස දින එක තොරතුරු සඳහන් වෙනවා අඩුයි. පරිච්ඡේදයෙන් පරිච්ඡේදයට මේ කොටසේ තියෙන්නේ මෙන්න මේ වර්ෂයේ මේ මාසයේ මේ දිනයට අදාළ වූ කරුණු කියන එක සඳහන් වෙන අඩුයි. හැබැයි මේ කරුණු ලියනකොට මේකට අරන් තියෙන උදාහරණයක මට හිතෙනවා ඒ උදාහරණ ඒ කාලේට ගැලපෙන නිසා එහෙම ලියුවට කියලා. ඔව්. ඒතකොට මොකක්ද ඒක වැදගත් ප්‍රශ්නයක්. මම කියara දින වර්ෂය සඳහන් කරලා කිව්වා මේ දැන් මේක කාලීන සිදුවීම් පිළිබඳව තමයි මේ පොත ලියලා තියෙන්නේ. කාලීන ජාතික සහ විශේෂයෙන්ම ජාත්‍යන්තර ගෝලීය සිදුවීම්. එතකොට මේක පොතක් බවට පත් වෙන්නේ පසු. මුලින්ම මේක ලියන්නේ පුවත්පතකට. ඒතර පුවත්පතේ අපි මේ සතියේ ලියනවා, ඊළඟ සතියේ ලියනවා, ඊළඟ සතියේ ලියනවා ආදි වශයෙන් අපි යනවා. ඒතකොට ඒ සතියේදී ජාතික වශයෙන් හෝ ගෝලීය වශයෙන් වැදගත් වෙන මොකක් හරි සිද්ධියක් තියෙනවා නම් ඒක තමයි ප්‍රස්තුත කරගන්නේ, නිමිත්ත කරගන්නේ මේ ලිපිය ලියන්නේ ඊට පස්සේ. ඒ අනුව මේ කොටසක් විතර ඒ වගේ විශාල ප්‍රමාණයක් ලියලා තියෙනවා ඊට පස්සේම. ඒක නිසා ඒක පළවෙනි කාලේ. දෙක උභාවක වැදගත් 2016 කියලා කිව්වේ දැන් ඒ කාලේ. නමුත් දැන් අදටත් මේ පොත කිව්වහම හිතෙනවා මේ දෙයක් තියෙනවා. මොකද ඒක මම ඒක වැදගත් කාරණයක් මතු කළේ. මොකද දැන් ඔන්නම් මේ සිද්ධියක් ගැන අපිට ඒ සිද්ධිය ගැන විස්තර කරලා ඔන්නම් විස්තර කරන්න පුළුවන්. ඒකෝර ඒක එදා දැන් පත්‍ර වල හොඳට එහෙම තමයි යන්නේ. ඒතකොට ඊට පස්සේ දැන් ඒක දැන් ලබන සතිය කියනකොට වැඩක් නෑ අපිට. තේරුම් නැහැ නේ. ඕ එහෙමද දැන් අද පත්‍රෙ ටිකෙට තේරුමුත් නෑ බැලුවත් නේ. ඊළඟ මාසෙ දෙනවා. දැන් මේකද අපි ඊට ටිකක් වෙනත් ක්‍රමයකට අනුගමනය කරනවා. ඒක බොහොම වැදගත්. ඒක තමයි මේ සිද්ධිය ප්‍රස්තුත කරගෙන නිමිති කරගෙන ඒ සිද්ධියේ තියෙන යම්කිසි න්‍යායික සංකල්පීය ඓතිහාසික පදනමත් එක්ක මේ සිද්ධියේ තියෙන මූලික නියමයන් මොනවද කියන එක මේ එයා දාලා ලිපියට කරු කරලා. එතකොට ඒක කවුද කිව්වොත් දැනෙනවා මේක දැන් අපි හිතමු දැන් උදාහරණයක් ඔක දැන් ඇමරිකාවේ උන්නුගාම පාසල් වල විශ්වවිද්‍යාල පිළිතබා ගන්න. එහෙම මම හිතන්නේ නැති මම මතකෙ තිබුණා ඒක. එහෙම තිබුණා. එතකොට ඒක සිද්ධ විදිහට ඇමරිකාවේ හැමදාම සිදු වෙනවා. එතකොට ඒක සාමාන්‍යයෙන් ගණන් ගන්නේ අවුරුද්දකට 15000 විතර මේ මිනිස්සු මැරෙනවා ওই විදිහේ පිළිතබා ගන්න. මොකද ඔය මානසික වශයෙන් හරි කවුරු කියලා ඔහොම පිළිදිනවා. මිනිස්සු තියනනේ. එතකොට දැන් අපි මේකේ සිද්ධි විතර නෙමෙයි සිද්ධිය පාදක කරගෙන ඇයි ඒක එහෙම වෙන්නේ? ඇයි ඇමරිකානු සමාජෙ ඉතින් ඇවිල්ලා තියෙන්නේ? මොනවද ඇමරිකානු සමාජය මේකට මේ ඇයි ඇමරිකානු සමාජය මේක ජය ගන්න බැරි මොකද? දත් වෙනවා හිටත් වෙනවා. හැමදාම මේක වෙන්නේ. ඒක අන්නේ ඒ විදිහේ තමයි මේක විග්‍රහ කරලා තියෙන්නේ. ඒකින්ද මේකේ තියෙන අර පොඩි ඒ කියවන වෙලාවෙන් අපි භාවනාවක් වෙන්නේ තියෙන්නේ. ලෝකෙත් එක්ක සිදුවෙත් එක්ක. ඒකට මම තව උදාහරණයක් එකතු කරනවා. දැන් මේ කාලේ අපිට අහන්න ලැබුණු වෙනසියුලා සිද්ධිය. ඒ රටේ තිබුණු මේ වාතාවරණයත් එක්ක විවිධ රටවල් විවිධ පැතිවලට අපි වෙන් කරනවානේ. සර්ගේ පොතේ 19 වෙනි පිටුවේ මෙන්න මෙහෙම තියෙනවා. ලෝක ඉතිහාසයේ සමහර ජනතාවන් විහිවි සැලකිය යුතු කිසිවක් නිර්මාණය නොකරන අභාවයට යන්නේ. තවත් සමහර ජනතාවන් විහිවි යම් සාමාන්‍ය මට්ටමේ සමාජ ආර්ථික සංස්කෘතික ව්‍යුහයන් වටිනාකම් නිර්මාණය කොට යම් කාලයක් ස්වාධීනව ජීවත්ව අනතුරුව ඊට වඩා ප්‍රබල ජනතාවන් සමග ඒකාබද්ධව සිය පැවැත්ම කරගෙන යන්නේ. තවත් සමහර ජනතාවන් විහිව සුවිශේෂී සහ බලසම්පන්න සමාජ ආර්ථික සංස්කෘතික ව්‍යුහයන් සහ වටිනාකම් නිර්මාණය කර සිය පැවැත්ම සඳහා වෙනත් ජනතාවන් සහ ස්වභාවික සම්පත් අත්පත් කරගනිමින් කලාපීය සහ ගෝලීය පරිමාණව සිය පැවැත්මේ සහ ක්‍රියාකාරීත්වයේ සමාජ අවකාශය ව්‍යාප්ත කරගන්නේය. හරි උදාහරණයක් අදටත් වලගේ හෙටට බලන්න. දැන් ඒක අර සිරියානු ප්‍රශ්න ගැන කතා කරනකොට දැන් ඊට අවුරුදු 10කට කලින් ඒක තමයි. ඊට
ඉරාකේ සම්බන්ධ කරගන්න දෙහෙත් ඒවා ඇබ්බෙනිතනේ අද ඔබ කිව්වා වගේ විසිවුන ප්‍රශ්නකින් අපි ඔබ දෙන්නේ නැහැ ඒත් එහෙම තමයි හිත වෙනකොට ඉරාන ප්‍රශ්නය හරවුණත් ඒත් එහෙම වෙන්න පුළුවන් මේකනේ අන්න එක අපි අර සිද්ධියත් එක්ක මේ වෙන ඒ නියමය මොකක්ද කියන එක පැහැදිලි කරලා තියෙනවා ඒකින්ද මම හිතන්නේ මේකෙන් මොකද අපේ පාඨකයින්ට මේ සත්‍ය ලෝකෝ වගේ මේ අර මාධ්‍යමය දැනුමක් විතරක් නෙමෙයි පොඩි නිකන් අර සමාජ විද්‍යාත්මක භූදේශපාලනික ටිකක් අර දුරදිග සංකල්පීය දැනුම එනවා කියන එක මගේ අදහසයි. දැන් මේ විදිහට බල අරගෙන ධන අරගෙන ඒක අනිවාර්යයෙන්ම කාලයෙන් කාලට විවිධ ස්වරූපවලින් සිද්ධ වෙනවා. මේ සිදුවීම් වලට මුහුණ දෙන විදිහ අපි ලබන දැනුම අපි ලබන අත්දැකීම් අපිට ගොඩක් වැදගත් වෙනවා. මේ දැනුම අත්දැකීම් ගොඩාක් අපිට ලැබෙන්නේ අපි ලබන අධ්‍යාපනයත් එක්ක සර්. එතකොට සර්ගෙන් මම දැනගන්න කැමතියි අර අපි කතාව නතර කරපු තැන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ. දැන් මේ කාලේ කතා වෙන මේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන සරල අදහසක් සර්ගෙන් දැනගන්න. ඔව් සත්‍යනේ මම හිතන්නේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන සමාජයේ ඒකමතිකත්වයක් නැහැ තවසෙම විවිධ අදහස් තියෙනවා. ඒකට සාධාරණ හේතුවක් වෙන්න පුළුවන්. මොකද එකක් අපි තේරුම් ගන්න ඕනේ අපි මේ ජීවත් වෙන යුගයේ අපි කියන්නේ ලංකාවේ මනුස්ස වර්ගය ජීවත් වෙන්නේ අත් වශයෙන්ම සංක්‍රාන්තික යුගයේ. ඒ කියන්නේ 900 මීට අවුරුදු 35 විතර පටන් ගත්ත ලෝකෙ වෙනස් වෙන්න. ඒ කියන්නේ ලෝක කොමියුනිස්ට්වාදී බිඳවැටීම, සමාජවාදී බිඳවැටීම, සෝවියට් සංඝයේ බිඳවැටීමත් එක්කම ලෝකයේ අවුරුදු 100ක ඉතිහාසයක් නිමාවටපත් කළා. ඒත් කලින් තිබිච්ච අපේ අවුරුදු 100ක ඉතිහාසයක් ජීවත් වුණා. දැන් සාමාන්‍ය ලෝකේ නියමයක් තියෙනවා සෑම අවුරුදු 100කට වරම ලෝකේ ආර්ථික වෙනස් වෙනවා. සෑම අවුරුදු 50කට වරම ලෝකේ තාක්ෂණික මොඩලේ වෙනස් වෙනවා. ඒ වගේ දැන් අපි ජීවත් වෙන්නේ අන්නේ මොහොතේ. ඒතර දැන් මේ මොහොතේ ඔබ අධ්‍යාපනය ගැන අහන්නේ. ඒතර අධ්‍යාපනයේ දැන් මේ වෙලාවේ බොහොම බරපතල වෙනවා. මම කලින් සඳහන් කළා 960 ගණන් වල පටන් ගත්ත ලෝක අධ්‍යාපන අර්බුදයක් වශයෙන්ම අද වෙනකොට තියුණු තත්ත්වයකටපත් වෙලා තියෙනවා. එක පැත්තකින් ලිබරල් වාදය සම්පූර්ණයෙන්ම අධ්‍යාපනය නව ලිබරල් වාදය ලිබරල් කරණයට ලක් කරලා තියෙනවා. ඒ වගේම එක පැත්තකින් අනිත් පැත්තෙන් අපි ජීවත් වෙන අද ජාතික සමාජය අපේ ජාතික රාජ්‍ය අපේ තියෙන අපේ ලංකාව ඉන්දියාව වගේ රටවල් අද ඒ ඔක්කොම අභිභව ඊට වඩා සුපිරි එහෙම අපි කියන්නේ උපරි රාජ්‍යයක් වර්ධනය වෙලා තියෙනවා. මම කියන්නේ ග්ලෝබල් සුපර් සොසයිටි එකක් වගේ අතිවිශාල බහුජාතික සමාගම් වලින් පාරිජාත සමාගම් වලින් සම්බන්ධ වෙච්ච දෙවැන්ත සමාජ නිර්මාණය. ඒ සමාජය තුළ ප්‍රධාන කාරණා දෙකක් අද අපි දකින්න ලැබෙනවා. එකක් තමයි සමාගම් තන්ත්‍රවාදය, සමාගම්කරණයේ වර්ධනය. අනිත් එක තමයි ජාලේශ්වරය, ජාල තන්ත්‍රවාදය කියන්නේ ඔය net කියන එක ජාලගත. ඒතර ඒ අනුව ඒව හසුරුවන කණ්ඩායම් සමාජ පන්ති හදනවා මුළු ලෝකයේම ඒ විදිහට හෙළගස්ස ගන්න. එතකොට අපේ වගේ ජාතික අධ්‍යාපනය ගත්තොත් මේ වගේ ජාතික අධ්‍යාපන ක්‍රමයක් තියෙනකොට ඒක ප්‍රබල බාධාවක් ඒගොල්ලන්ගේ වැඩ පිළිවෙලට. එහෙනම් මේක වෙනස් වෙනවා. දැන් මේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ මම හිතන විදිහට මේක වෙනස් වෙන්නේ අපිට ඕන විදිහට නෙමෙයි. අපේ රටේ ඉන්න ජනතාවට ඕන විදිහට නෙමෙයි. අපේ රටේ අනාගතයට ඕන විදිහට නෙමෙයි. මේක වෙන්නේ අර ගෝලීය උපරි සමාජයේ සංවර්ධන දිශානතියට ගැළපෙන විදිහට අපි ඇතුළු මුළු ලෝකයේම අනිත් සෙසු ජාතීන්ගේ අර ජාතික වශයෙන් තියෙන විශේෂ අධ්‍යාපන ක්‍රම හෝ ඒ දින ආර්ථික ක්‍රම කොඩපට්ටම් කරලා දාලා අර ගෝලීය ක්‍රමයට අපි ඔක්කොම අනුගත කරගන්න. එහෙනම් ඔක්කොම සම්බන්ධ කරගන්න. ඒ නිසා මේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ මාර්ගය තමයි මුලින්ම කිව්වේ වැදගත් වෙන්නේ මෙතෙන්දී මේ උගන්වන විදිහ නෙමෙයි. උගන්වන වෙලාව නෙමෙයි. උගන්වන්නේ කොහොමද කියන එක නෙමෙයි. වැදගත් වෙන්නේ උගන්වන්නේ මොනවද කියන එකයි. කියන්නේ කන්ටෙන්ට් එක. අන්තර්ගතය. ඥානය. මොන ඥානයද මේ පරම්පරාවට දෙන්නේ කියන්නේ. ඒතකොට දැන් අපි දැන් පෞද්ගලික දවස්වල අපේ මාධ්‍යමය අධ්‍යාපන ප්‍රතිසංස්කරණත් එක්ක තිබුණා විශේෂයෙන්ම ළමයින්ගේ ලිංගිකත්වය පිළිබඳ ප්‍රශ්නය, LGTB පිළිබඳ ප්‍රශ්නය, සමලිංගිකත්ව පිළිබඳ ප්‍රශ්නය, ඊළඟට පෞරට දීලා තියෙන තැන, ඉතිහාසයට දීලා තියෙන තැන, සෞන්දර්යයට දීලා තියෙන තැන, මෙන්න සભ્યත්වයට දීලා මෙන්න මේ ප්‍රශ්න වලට තියෙනවා. ඒකට දැන් අර බහුජාතික සමාගම් නැත්නම් අර ජාලේශ්වරයට එහෙම නැත්නම් අර සමාගම් තන්ත්‍රවාදයට ඕනේ මෙන්න මේ වගේ දේවල් ඉවත් කරන්න. මොකද ඒවා මෙවැනි පෞල පැවැත්ම ඒ වගේම අපේ වගේ රටවල තියෙන සංස්කෘතික පැවැත්ම, සભ્યත්වයේ පිළිබඳ පැවැත්ම ඊළඟට මෙන්න මේවා
යම් කිසි විදියකින් අර මහා සමාගම් වල ලාභ උත්පාදනය කර ගැනීමට තියෙන බාධක. ඒතර මේ ඔක්කොම නිෂේධනය කරන්න, ඉවත් කරන්න. ඒක ඉවත් කරන්න පුළුවන් එකම ක්‍රමය තමයි අධ්‍යාපනයේ තියෙන එක පටන් ගන්න. අධ්‍යාපනයේ උඩින් පටන් ගත්තම ඒගොල්ලන්ට එතකොට තමන්ට ඉතිහාසයක්, තමන්ට සભ્યත්වයක්, තමන්ට සාහිත්‍යයක් ගැන හැඟීමක් නැති වෙනවා. ඒතර ඒගොල්ලෝ අනිවාර්යයෙන්ම අර ජාලේශ්වරයට සම්බන්ධ අපි කියන්නේ ජාල මාධ්‍යයට සම්බන්ධ සමාගම් වලට සම්බන්ධයි සමාගමික සම්බන්ධයි. ඒතර ජාතික රාජ්‍යයේ තියෙන මේ බලපෑම අඩු වෙලා යනවා. එතකොට ජාතික ඒ කියන්නේ අපේ දැන් ළමයි ශික්ෂණය කිරීම අපි පවුලෙන් කරන්නේ ඊළඟට මොන්ටිසෝරි යනවා ආදී ඒ ඔක්කොම ඉවත් වෙලා යනවා. ඒතර ඒ ඔක්කොම අර ජාල සම්බන්ධ විවෘත වෙනවා. ඉතින් මම දකින්නේ දුරදිග දකින්නේ මෙන්න මේක. ඒ කියන්නේ මේ සිදුවෙන මේ තාක්ෂණික පරිවර්තනයත් එක්කම මේ ගෝලීය අර උපරි සමාජයේ අවශ්‍යතාව වලට ගැළපෙන විදිහට අපේ වගේ රටවල් වල පරිවාර ජීවත් වෙන මිනිස්සුන්ගේ මේ අධ්‍යාපනය විතරක් නෙමෙයි. ඔවුන්ගේ හැම අංශයක්ම ඒකට ගැළපෙන විදිහට සකස් කර ගැනීමේ ක්‍රියාවලියක තමයි මේ තියෙන්නේ. ඒක තමයි අද ලෝකෙම යන ලොකුම අරගලය. අද ලෝකේ ප්‍රධාන ප්‍රතිවිරුද්ධතාවයන් දෙකක් තියෙනවා මේවත් එක්ක. අධ්‍යාපන සංස්කෘතික ප්‍රතිවිරුද්ධතාවයත් එක්ක තියෙනවා. එක පැත්තකින් ගෝලීය උපරි රාජ්‍යය. අර අනිත් පැත්තෙන් 200ක් විතර ජාතික රාජ්‍යයන් ටිකක් තියෙනවා. ඒතර මෙන්න මේ දෙගොල්ලෝ අතර තියෙන විශාල ප්‍රතිවිරුද්ධතාවය. ඒතර වෙනසීලා යද වෙන්නේ ඒක. ඉරානයේ එක වෙන්නේ ඒක. ඉරාකේ කලින් වුණේ ඕක. සෝවියට් සංඝයාත් ඕක. දැන් මේ වෙන්නේත් ඒක. ඉදිරියේදී මේ කලාපයේ සමහර චීන පැත්ත මේක වෙන්නේ ඉඳී තියෙනවා. ඒ හින්දා ඒක විශාල මේ තර්ජනය ඉන්නේ ජාතික වශයෙන් විතරක් නෙමෙයි. අත් වශයෙන් මේක මනුෂ්‍යත්වයට තර්ජනයක් කරනවා. ඒ හින්දා මේ අධ්‍යාපන ක්‍රමය තුළ මේ මනුෂ්‍යත්වය කියන එක ආරක්ෂා වෙන්න ඕනේ. ඒ සඳහා ප්‍රතිසස් කරන්න තියෙනවා අත් වශයෙන්. ඒතර මනුෂ්‍යත්වය කියන එක විශ්වීය වෙන්න බෑ. ඒක ඒ සංස්කෘතියන් වලට ඒ ශිෂ්ටාචාර වලට අනුව තමයි මනුෂ්‍යත්වය හැදි කියලා තියෙන්නේ. මනුෂ්‍යත්වයේ විවිධත්වයක් තියෙනවා අත් වශයෙන්. නේ? කියන්නේ මුළු ලෝකෙින සියලුම මේ පෘථිවියේ ඔක්කොම මිනිසුන්ට එකම මාවතක් නෑ වර්ධනය වෙන. එකම අධ්‍යාපන ක්‍රමයක් දෙන්න බෑ. එකම දේශපාලන ක්‍රමයක් ඒගොල්ලෝ තියන්න බෑ. එකම ආර්ථික ඒගොල්ලෝ අති දැවැන්ත විවිධත්වයක් තියෙනවා. දැන් අපි වෙනස් වෙනවා චීනු. චීන වෙනස් වෙනවා ඇමරිකානු. ඇමරිකානු වෙනස් වෙනවා රුසියානු. ඒතකොට අන්න ඒක වර්ධනය කර ගැනීමට අවශ්‍ය වෙන ආකාරයේ ප්‍රතිසස් කරන්න තමයි එන්නේ. ඒක කොහොමද පිටින් ගෑනලා අපි දාන එකක් වෙන්න බෑ. පිටින් ගෑනලා නමුත් අපි ඒක නම් නෙරගෙන පටන් ගන්න. ඒතකොට අපිට එතකොට සක්‍රීය බලපෑමක් කරන්න බෑ. ඒකෙදිම කියනවා අධ්‍යාපන ක්‍රියාවලිය තුළ අපි ඥානය නිෂ්පදවන්න බවට නෙමෙයි ඥානය පරිභෝජනය කරන්න බවට පත් වෙනවා. ඒක බොහොම භයානක දෙයක් ඇත්තට. අපිට මුළු නිර්මාණය කරන්න අපේ ඓතිහාසික විශේෂතාවයන් අපේ මානව ද්‍රව්‍ය කියන්නේ මානව සම්පතේ තියෙන ඒ ස්වභාවයන් ඒවා සැලකිලිට අරගෙන ඒවා උත්කර්ෂණය කරන ඒවා ප්‍රවර්ධනය කරන අධ්‍යාපන ක්‍රම හදන්න ඕනේ බාලාන්සීලා. ඒතරනේ අපේ හැකියාව වෙන්නේ. එහෙම නැතුව අපිට කිසිම සම්බන්ධයක් නැති පිටින් ගන්නලා ඉංග්‍රීසි භාෂාව හරි තාක්ෂණය හරි දාලා ඒකට නොමිස් වැඩ ගස්සන එක නිකන් රොබෝ කට්ටිය පිටිනවා මේ වැඩක් ඇත්තවද. ඒක අපේ පරිකල්පණි මොකද? අපේ නිර්මාණ ශක්තිය කොහෙද යන්නේ? ඔක්කොම නවතින. ඒ ඔක්කොම එහෙනම් මේ අධ්‍යාපන ප්‍රතිසස් කරන අද ලෝකෙ සිදුවෙනවා ඒවා අපේ වුණාම සිදු වෙනවා නෙමෙයි. ඒක මේ රටේ සිදු වුණා. ඒක සමාජ වෙනස් රටක සිදු වුණා. ඒවා සිදු වෙන්නේ අර ගෝලීය සමාගම් වල එහෙම නැත්නම් අපි කියන ගෝලීය උපරි රාජ්‍ය. මේ විදිහට ඒගොල්ලන්ගේ උමනගම් වලට අනුව මේ රටවල් වල තියෙන මේ තත්ත්වයන් වෙනස් කරලා අර ගෝලීය සමාජයට ආර්ථිකයට ගැලපෙන විදිහට මේවා සකස් කර ගැනීමට ප්‍රවේශයක් ලබා ගැනීම. මේක බොහොම ගැඹුරින් තේරුම් ගන්න ඕනේ කියලා මම හිතන්නේ. මේක විල හුදු දේශපාලන පක්ෂවල කතාවක්වත් එහෙම නැත්නම් උද්දල කේන්ද්‍රීය කතාවක් නෙමෙයි. මේක සමස්තයක් විදිහට මේ ගැන බොහොම අපේ ස්වාධීනව මම හිතන්නේ පක්ෂපාතීව මේක දිහා බලන්න ඕනේ. මේ ප්‍රතිසස් කරන දේ. මොකද මේවෙන් වෙන හානිය වෙන්නේ අනාගත පරම්පරාව. මම කිව්වේ අධ්‍යාපනය කියලා කියන්නේ අනාගත පරම්පරාවේ ඉමේජ් එක හදන එක. ඒගොල්ලන්ගේ රූපකේ හදන එක. අනාගතේ ලෝක දිහා බලන්නේ කොහොමද එක අපි ඉගෙන අධ්‍යාපනය කරන්නේ නැත්නම් දැන් අපි මෙහෙම ඉගෙනගෙන රොබ කලින් කිව්වගේ අපි මේ විදිහට ඉගෙන ගන්න හිතම මේ විදිහට ලෝක දිහා බලන්නේ. දැන් අපේ ළමයි දැන් ඉගෙන ගන්නකොට මේ විදිහට ඒගොල්ලෝ ලෝක දිහා බලන්නේ නැති විදිහ. ඒක කෙනෙකුට වෙනස් වෙලා ඒ හින්දා
ඉතාලම වැදගත් මේ ප්‍රශ්නේ මේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳ ප්‍රශ්නේ මේක උඩින්මත්ෙන් බලන්න නැතුව මේක ඇත්ත වශයෙන්ම රටේ තියෙන දේශීය අනන්‍යතාවය නේ ඒ තියෙන අපේ ලාංකීය මානව ද්‍රව්‍යයේ තියෙන මූලික විභවතාවයන් හැකියාවන් උත්කර්ෂණය කරලා ඉදිරියට ගන්න පුළුවන් වෙන ආකාරයේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ මාලාවක් කියලා අධ්‍යාපන ප්‍රතිසංස්කරණ අවශ්‍යයි. අවශ්‍ය වෙන්නේ අන්න ඒ කාරණේ. එහෙම නැත්නම් තියෙන දේවල් යටපත් කරලා අනුන්ගේ දේවල් පටවලා ඒකෙන් අපිව නිකන් අර රෝ මැටීරියල් එකක් බවට එහෙම නැත්නම් නිකන් අපි කියන්නේ අමුද්‍රව්‍යයක් බවට පත් කරන්න නෙමෙයි මේක බලවේග වල පැවැත්ම සඳහා. අපේ හැකියාවන් අපි උත්කර්ෂණය කරගෙන ඉන්නේ ක්‍රමයක් අපේ අධ්‍යාපන සංස්කරණ ගේන්න ඕන කියන එක තමයි මම කියන්නේ. එතකොට දැන් මේ 2026 එන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ තමයි ලොකුවට කතා බහක් කියන්නේ. මීට කලින්ත් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ඇවිල්ලා තියෙනවද? ඒව ගැන එහෙම අපි ලොකුවට කතා බහක් ලඟ කරේ නැහැ. එහෙම තිබුණා සත්‍යයෙන්. දැන් අපේ දැන් 980 වල ධවල පත්‍රිකාව කියන ප්‍රසිද්ධ ඒක තමයි ලොකු මාධ්‍යය. දැන් ඒක ගෑනම දිගට එන්නේ නැත්නම්. ඒ කියන්නේ මම තමයි කියන්නේ 20 වෙනි සියවසේ මනුස්ස වර්ගයාගේ ඉතිහාසය කියලා කියන්නේ තාම ටර්නින් පොයින්ට් එකක්. ඒ කියන්නේ වෙන බොහොම අපි කියන්නේ හැරවුම් ලක්ෂයක් ගත්ත වශයෙන්ම ඒ කියන්නේ ජාතික රාජ්‍යයන් දුර්වල වෙලා ජාතික රාජ්‍ය මැදින් අධ්‍යාපන ක්‍රමයේ ආර්ථිකය ඒ තියෙන සියලුම සංස්කෘතිය ආදී දුර්වල වෙලා අර ගෝලීය සංස්කෘතිය පැතිරෙන්න පටන් ගත්ත යුගයේ නැත්ත වශයෙන්. ඒතර ඒ යුගයේ තමයි අධ්‍යාපන ප්‍රතිසංස්කරණ නව ලිබරල්වාදී ආරම්භයත් එක්කම වෙන්නේ නැත්ත වශයෙන්. මේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ. හින්දා පළවෙනි එක තමයි අපි මේ 80 ගණන් වල මතුවෙච්ච. ලෝක මට්ටමක 60 ගණන් වලත් මේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ මගේ අධ්‍යාපන අර්බුදය මතුවලා කියලා. ඊට පස්සේ මේ අර්බුදය ගැන මතුවේ. ඒ මතුවෙන්නේ ඒකක් තිබුණා මේ. එකක් තමයි දැන් අර සාම්ප්‍රදායික සමාජවල තිබුච්ච වෘත්ති කියන රස්සා සාහිත්‍යන ක්‍රියාකාරකම් ඒව මොකද දුරට මේ නැති වෙලා ගියා මේ නව තාක්ෂණික يعني පළවෙනි දෙවෙනි තුන්වෙනි කාර්ය විප්ලවයත් එක්ක. අලුත් දේවල් එන්න පටන් ගත්තා. දැන් අපි දැන් ජීවත් වෙන්නේ සිංහල කාර්ය විප්ලවයත් එක්ක නේ. ඒකත් එක්ක ඩිජිටල් තාක්ෂණය වර්ධනය. ඊළඟට විවිධාකාර වෙනත් රොබෝටික්ස්ලා වර්ධනය. ඒකට විශාල විදිහට දැන් සමාජයේ අර මානව සම්පතනේ අතිරික්තයකටපත් වෙනවා. අපි දැන් හුඟක් තැන්වල කර්මාන්තවලම මිනිස් ශ්‍රමිකින් ඉවත් කරනවා. ඒක කළා දාලා රොබෝටික්. ඒ කියන්නේ ස්වයංක්‍රීය මැෂින් දාන. ඒතර මිනිස්සුන් මොකද මේ අපි මාධ්‍ය ලෝකෙත් එහෙමයි. මාධ්‍යකරුවෝ ඉවත් වෙලා රොබෝ මාධ්‍යකරුවෝ වෙනවා ඉස්සරහ. ඒතර ඒගොල්ලෝ නිවුස් කියනවා නැගදී. ඒගොල්ලෝ ලියනවා. ඒගොල්ලෝ එඩිට් කරනවා. මේ සංස්කරණය කරනවා. ඔක්කොම කරනවා. ඒතර මිනිස්සුන් මොකද වෙන්නේ? ඉතින් මේක ලොකු ප්‍රශ්නයක් ඇත්තටම. ඒ නිසා මම හිතන්නේ මේක ඉතින් ගැඹුරින් කල්පනා කරන්න ඕන දෙයක්. මේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වලින් ඇති කරන මේ ලොකු බලපෑම මේ ඒ කියන්නේ මේක මේ අතීතයේ නම් මේ ක්‍රමානුකූල මේ වටිමට ඇවිල්ලා මේ වෙනකොට උච්චතම තැනකට ඇවිල්ලා තියෙනවා. දැන් මේ පළවෙනි අවස්ථාවක් නෙමෙයි අවසාන අවස්ථාවක් නෙමෙයි. ඉතින් ඒක නිසා මේ ප්‍රතිසංස්කරණ මගින් ඇති කරන ප්‍රතිසංස්කරණ මොනවද කියන එකට වඩා මේකෙන් ඇති ප්‍රතිඵලය මොකක්ද කියන එක අපි හිතන්නේ. ඒ හින්දා අපි හිතන්නේ වෙන්න ඕනේ. දැන් මේ ප්‍රතිසංස්කරණ හරියකට මේකයි වෙන්නේ. දැන්ට නිකන් බොහොම සරලව කියනවනම් වැඩ කරුවෙක් හදන්න හදන්න. එන්නේ රොබෝටික් කෙනෙක් හදන්න හදන්න. මනුස්ස රොබෝටික් කෙනෙක්. හැබැයි අධ්‍යාපන පරමාර්ථය කියන්නේ අධ්‍යාපනයේ පළවෙනිම මිනිස්සෙක් හදන්න ඕනේ. එන්නේ මිනිස්සෙක්. ඒතර මිනිස්සයාට අවශ්‍ය කරන මිනිස්සයා ගොඩනගලා ඊට පස්සේ තමයි ඔහුට ක්‍රියාකාරකම් පිළිබඳ වෘත්තිය පිළිබඳ ඕන දේ පිළිබඳ ඊළඟ ස්කිල්ස් කුසලතා කියව දෙන්න ඕනේ. ඊට කලින් මිනිස්සෙක් ගොඩනගන්න ඉන්න එපා. ඒතර මිනිස්සෙක් ගොඩනගන්න අවශ්‍ය අපේ මොනවද? සාහිත්‍ය, කලාව, තර්කය, සබුද්ධිකත්වය, ඉතිහාසය, භාෂාව මේව නෙන්න ඕනේ. ඒතර ඒව තමයි අනිවාර්ය පදනම් අධ්‍යාපනයට එන්න ඕනේ. ඒතර දැන් ඔය එක ප්‍රතිසංස්කරණය තුලත් ඒව ගැන ලොකු කතාවක් නැහැ නේද තමයි නේ? ඒකින්ද මේක ප්‍රධාන වශයෙන් අන්න ඒකද ඒකින්ද ප්‍රමුඛත්වය දෙන්න ඕනේ වෘත්තිකෙක් හදන්න නෙමෙයි වෘත්තිකෙක් අවශ්‍ය ජීවත් වෙන්න පැහැදිලි. හැබැයි අධ්‍යාපන ප්‍රතිසංස්කරණ තුල ඕන මට්ටමින් ආව ප්‍රමුඛත්වය දෙන්න ඕනේ අත් වශයෙන්ම ඉස්ලාම් මිනිස්සුන්ට. ඒ අදාළ සමාජයට ගැළපෙන මිනිස්සුන්ට. අපි ළඟ ලාංකික සමාජය. ලාංකික සමාජයේ ආර්ථික ස්වභාවය. ඒ තියෙන පරිසරයේ ස්වභාවය. මේ සියලු දේවල් ස්වභාවයට අනුව ගැළපෙන දැනුමක් සහිත මිනිස්සෙක් අපි කොට ගන්නවා. ඒතොර එයා ඒ අදාළ සભ્યත්වයේ අදාළ සංස්කෘතිය ප්‍රතිපද. ඊට පස්සේ තමයි එයාට දෙන්න ඕන කුසලතාත්මක අධ්‍යයනය. කුසලතාව කියන්නේ මොන
ශේෂ්ත්‍රයේද මොන වෘත්තියද ලැහැත් ගන්න. ඒක හැමතැනම මේක වෙන්නේ. නමුත් දැන් සිදු වෙන්නේ ඒක නෙමෙයි. අර ගෝලීය උපරි සමාජයේ තියෙන මහා දැවැන්ත වර්ධනලා තියෙන ආර්ථික ව්‍යුහයක් තියෙනවා. මහා තාක්ෂණික ව්‍යුහයක් තියෙනවා. ඒවට අවශ්‍ය වෘත්තිකේ, ඒවට සංස්කෘතියක් අවශ්‍ය නැහැ. ඒ වෘත්තිකය තමයි ගොඩනගන්නේ. වෘත්තිය ගොඩනගන්න අර කයින් කරලා අර මනුස්සත්ව ගොඩනගීමේ මේ පොරස අයින් කළ අධ්‍යාපනයේ එළිම ගන්න වෘත්තිකය. කාලේ බොහොම අඩුයි, වියදම අඩුයි, බොහොම ඉක්මනට මේ කරන්න පුළුවන් කළා එයා එතන දාන්න. එයා නිකන් හුදු මැනේජර් කෙනෙක් විතරයි. එයා නිකන් හුදු නිකන් කලමනාකරුවෙක් විතරයි. අර ක්‍රියාවලිය මෙහා මෙහාට ගන්න. නමුත් එයාට ඒ තමන්ගේ ඉතිහාසය ගැන, සભ્યත්වය ගැන, මනුෂ්‍යත්වය කියන මනුස්ස සම්බන්ධ නැතුව ඉන්නේ. මෙන්න මෙතන ප්‍රශ්න තියෙන්නේ. ඒක අද ලෝකයේ මතුරදී ලොකුම අර්බුදයේ සචිනේ ආර්ථික අර්බුදයක් නේද තියෙන්නේ. දේශපාලන අර්බුද ගොඩනග තියෙන්නේ. අද තියෙන්නේ අපි කියන්නේ crisis in humanity. මනුෂ්‍යත්වයේ අර්බුදයක් තියෙනවා. ඒතර මනුෂ්‍යත්වයේ අර්බුදේ ප්‍රධාන හේතුව මනුෂ්‍යත්වයේ නිර්මාණය කරන අර අපි කලින් කියපු මූලික සාධක සාහිත්‍ය කලාව සભ્યත්ව ඉතිහාසය අන්න ඒවා ක්‍රමානුකූලව අර අතීතයේ විච අධ්‍යාපන ප්‍රසංස්කරණය ටික ඉවර. අපේ කාලේ රටේ කාලේ තිබුණ කාලයක් සාහිත්‍ය ඛණ්ඩද කියලා තමයි. අන්න ඒව තමයි කාලේ ටික තමයි මුල්ම අධ්‍යාපන ප්‍රසංස්කරණය වෙනකොට නේ. එහෙම ඇවිල්ලා ඒ කියන්නේ ධනවාදය කොහොමවත් මිනිස්සු ගොඩනගන්න මුදල් වියදම් කරන්නේ නැහැ. එයා වියදම් කරන්නේ මේ වියදම් කරන මුදලෙන් තවත් වැඩිපුර ලාභයක් ගන්න පුළුවන් නම් විතරයි. මිනිස්සු ගොල්ලගේම ඒ යුගයේ අවසානයි ඊට මිනිස්සු ගොල්ලගේ. ඒක තමයි අපි කිව්වට අර මම අපි කලින් මතක් කරපු අර දැන් අපි කාතුලවත් රාජ්‍ය නායකයන් තුලවත් විවිධ අනිත් ආචාර්ය මහාචාර්ය තුලවත් වෛද්‍යවරයා තුලවත් දැන් අර අනාගත පරමාදක්ෂ අදහස නැහැ. මනුෂ්‍යත්වය පිළිබඳ අදහස නැහැ. දැන් තියෙන හුදු වාණිජ්‍ය වටිනාකම් තියෙනවා. මේ මොහොතේ කොහොමද වැඩි පරිභෝජනය කරන්නේ? මේක සාහිත්‍ය කන්නද කියලා දුවනේ. හැබැයි ඒ කාලේට කලින් අපේ රජ කාලේ ගැන කතා කරලා සෑහෙන රජවරු හිටිය මේ සාහිත්‍යයට ආදරය කරන සාහිත්‍ය සමෘද්ධිමත් ස්වර්ණමය යුගයක් තිබුණා. අනිවාර්යයෙන්ම අපි අනුරාධපුර යුගය, පොළොන්නරු යුගය, ඒ සාහිත්‍ය කෘති පහළ වුණා. මොකද ඒවට ප්‍රධානම අපි දැන් ඒක අපි වෙන්නේ මේ සත්‍ය මුළු මනුස්ස වර්ගයාගේම පහුගිය අවුරුදු මේ 500 තුල තමයි මේ මනුස්ස වර්ගයා තමන්ගේ ආධ්‍යාත්මික මේ தත්ත්වය අභිබවා මේ භෞතිකත්වයට ප්‍රවිෂ්ඨ වුණා. කියන්නේ භෞතිකත්වයට මුල් තැන දෙන්න පටන් ගත්තා. ඊට කලින් ප්‍රමුඛත්වය දුන්නේ ආධ්‍යාත්මිකත්වයට. ඒ කියන්නේ අධ්‍යාපනයට, සුන්දරත්වයට, ඒ තියෙන සભ્યත්වයට, භාෂාවට, රජවරුද මේ ඔක්කොම මූලිකත්ව මෙතෙන්. මුදල් හොයන්නේ නෙමෙයි. සම්පත් කොට ගහගන්න නෙමෙයි. බලය සංකේත කරගන්න නෙමෙයි. අතින් පහුගිය අවුරුදු 500 තුල බටහිර ශිෂ්ටාචාර වර්ධනයත් එක්කම ධනවාදී ආගමනයත් එක්කම මේක වෙනස් වෙනවා. මේක සුසමාදර්ශී වෙනසක් කරනවා. ඒ කියන්නේ සම්පූර්ණ ක්‍රම වෙනස් වෙනවා. අර ආධ්‍යාත්මිකත්වය කියන පල්ලෙහාට ගියා උඩට ආව බෞද්ධකත්වය. දැන් පහුගිය අවුරුදු 200 තුල ඒක උන්මාදයක් නේද වර්ධනය වෙනවා. වර්ධන අද වෙනකොට මිනිස්සුන්ට එකම වටිනාකම වලපත් වෙලා තියෙන්නේ වෙලද වටිනාකම. එහෙම නැත්නම් මනුෂ්‍යත්වයේ ඒක වගේ ඒ තරමට මිනිස්සු මෙයා වුණා. අර මාටින් හයිඩගර් කියලා හිටියා ඉන්නවා දාර්ශනිකයෙක් හිටියා. ඒ ඔහු දැන් මිනිස්සුන්ට සත්තු බවටපත් වෙලා තියෙනවා. උදේ නැගිටිවිලා හන්දෑවේ නිදා ගන්නකම්ම මිනිස්සුන් හොයාගෙන හොය යනවා කඩයක් ගන්න ෂොපින් කියලා කිව්ව වචනයක් කියනවා. කන්න බොන්න හොයාගෙන. සල්ලි හොයාගෙන. හැබැයි එකම දේ ඊට කලින් මිනිස්සු හොයාගෙන ගියවනේ. ඒවා තිබුණා. අයිඩියාස් අදහස් පරමාදක්ෂ උත්තරීතර ශ්‍රේෂ්ඨ වැදගත් දේවල් ඒවයි හොයාගෙන දැන් ඒව හොයාගෙන නැහැ කවුද දැන් ඒව හොයාගෙන නැහැ බෝඩින් බඩපත් වෙනවා අර කට්ටිය දැන් ඥානවන්ත බඩපත් වෙනවා ඉතින් මේක මහා ඛේදවාසී තමයි මේක අන්තිමට වෙන්නේ ඇත්ත වශයෙන්ම මනුස්සත්වයේ පැවැත්ම තර්ජනය කරනවා කියන්නේ මනුස්සත්වයේ තමයි අන්තිමට ඒක දැන් මිනිස්සු හැදෙන්නේ ආකල්ප වර්ධනයත් එක්කනේ අතීතේ කියන්නේ ගොඩාක් අතීතෙත් නෙමෙයි නැතක් වෙනකම්ම තිබුණා කෑම රාත්‍රී කෑම මේසෙ අම්මා තාත්තා ආච්චි සීයා ඉන්න ඒගොල්ලෝ ඊළඟට දරුවෝ මේ හැමෝම එකට එකතු වෙලා කෑම ගත්තේ රෑ කෑම ගත්තා මොකද රෑට තමයි ඔක්කොම ගෙදර ඉන්නේ හින්දා තමන්ගේ අදහස් බෙදාගත්තා තමන් කරන කියන දේ ළමයි දන්නවා අම්මයි තාත්තයි මොනවද කරන්න හෙට සහ ඊළඟ කාලය තුල. එතකොට අම්මලා තාත්තා දන්නවා ළමයිගේ මොනවද කරන්න තියෙන්නේ. හැබැයි අද කොටු වෙලා ඉන්නේ. සමහරු ටීවී එක ඉස්සරහ කොටු වෙලා ඉන්නවා සමහරු තමන්ගේ ෆෝන් එකට කොටු වෙලා
හදාගෙන ඉන්නවා. මේ මනුෂ්‍යත්වය මේ ආකල්ප වර්ධනය අපි කියන්නේ පවුලෙන් ගොඩ නැගෙනවා නේ. හැබැයි අද ඒක පොඩ්ඩක් වෙනස් වෙලා තියෙනවා. ඔව් සත්‍යයෙන් මොහොත වැදගත් ඔය. අපි මම කිව්වේ දැන් කවුද මේ බිව්වෙන් හදලා දීලා තින්නේ අපිට? දැන් මම කියනවා දැන් අපි ඉස්සර මුගුවගේ සම්ප්‍රදායික සමාජයේ අපි පොඩි කාලේ අපිට මතකයි. අපි අවුරුදු කාලෙට වෙසක් එකට එම නත්තල් මේවට ඥාතීන් එනවා. අපි ඥාතීන් ගෝල් දවස් දෙක තුන ඉන්නවා. ඒගොල්ලෝ විතර දවස් දෙක තුන ඉන්නවා. සෙල්ලම් කරනවා. මේ වෙනවා. ඒතකොට ඒවට බිව්වෙන්ද? ඒතකොට මේ තමන්ගේ හැකියාවන් ප්‍රදර්ශනය කරනවා. නේ ක්‍රීඩා වලට යනවා. දැන් මේක කරනවා. ඒතකොට ඒක ලෝකයක් ඇත්තවද? දැන් මේක ක්‍රමානුව අපෙන් පහරගෙන අපිට දැන් වෙන බිව්වෙන් හදලා දීලා තියෙනවා. ඒතකොට දැන් අපි කොටුගල තියලා බගුවගේ එක්කෙනෙක් අපි මුලින්ම ටීවී එක කරලා ටීවී කරන්න කොටුගල. ඒතකොට ටීවී කරත් එක උන්ට කොටු. ඊට පස්සේ දැන් එනකොට ඕනනම් අන්තර්ජාලයේ ප්ලැට්ෆෝම් වලට දැන් කොටුගල ඉන්නවා. දැන් Facebook එකට කොටුගල ඉන්නවා. දැන් මෙහෙම කරගෙන ලක්කම් කට්ටිය. ඊතර දැන් කට්ටිය ඔක්කොම ඉන්නවා. ඊට හැම කෙනාම ඉන්නේ මෙහෙම කරගෙන. මේ ඉන්නේ කවුද ඉල්ලන්නේ නැත්නම් කවුද අරගෙන කවුද කියලා දන්නේ නැහැ. හරිද? ඒතකොට මේ ඒකෙන් දැන් සම්පූර්ණයෙන් මේ ඇවිල්ලා ඒගොල්ලෝ සම්පූර්ණයෙන්ම ඒ තමන් හිටපු සුපුරුදු වටාපිටාවේ මේ තියෙන රියැලිටි එකෙන් යථාර්ථයෙන් සම්පූර්ණයෙන්ම දැන් ඒගොල්ලෝ විවුර්ත වෙලා ඉන්නේ. ඒගොල්ලෝ වෙනම ලෝකෙ ඉන්නේ. හැබැයි ඒගොල්ලෝ සම්බන්ධ වෙන්නේ වෙනම අර ගෝලී view එකකින්. මොකද මේ view එක මේ අර අපි කියපුවර ජාල තන්ත්‍රවාදී view එක මේ විශාල අර මොනවද අපි කියන්නේ අර අන්තර්ජාලීය වේදිකා ප්ලැට්ෆෝම් විවිධාකාර දේවල් සමාගම් වලින් නිර්මාණය කරලා තියෙන සමාගම් තන්ත්‍රවාදයෙන් නිර්මාණය කරලා තියෙන view එක ඒවලට තමයි අපි ඉන්නේ. කියන්නේ ඒ ඔක්කොම වාණිජ view එක. ඒ ඔක්කොම මුල්‍ය view එක. ඒවට අපි ගන්න. ඒතකොට අපි අර තිබිච්චර ඔකීපර කෑම මේසෙ වටේලා කතා කරපු දේවල් මුණුපුරාලට මුණුබිරියන්ට ආච්චිලා අතර කියලා දුන්න කතාන්දර ඒ යුගයේ අවසානයේ ආදී කතාන්දර. ඒ කතාන්දර කියන පටන් ගත්තේ ටෙලිවිෂන් එකේ තමයි නඩ කරන්නේ. ටෙලිවිෂන් එකෙන් ගිය දැන් ඕනේ ජාතින්තරට. දැන් මේක විප්ලවීය විපරිවර්තනයක් මනුස්ස වර්ගයේ ඉතිහාසෙ සිදු වෙනවා. ඉතින් මේකත් එක්කම අපි මිනිස්සු තේරුම් ගන්නවා අපෝ මේ කොච්චර ලීසිද කොච්චර පහසුද ඈ දැන් ගෙදරින් නම් මේකෙන් මේවද ගමු ගෙදරට කැම ටික එනවා ඈ මේක ඉතාමත් මනසුදාගේ තත්ත්වය. මේක අපි තේරුම් ගන්න ඕනේ. මේකත් එක්කම මේ පහසුකම් එක්ක මේ අධි පරිභෝජනයත් එක්ක මේ හමාගෙන යෑමත් එක්කම අපි නොදිනුවත්ම අපි අහිමි කරගන්නවා මනුෂ්‍යත්වය. මනුෂ්‍ය සම්බන්ධතා, මනුෂ්‍ය සංවේදීතා, මනුෂ්‍යෙකුට සමතින්න බෑ ඒව නැතුව. දැන් අද බටහිර යුරෝපෙට වෙලා තියෙන ඒකයි. ඇමරිකාවට වෙලා තියෙන ඇමරිකාව අරුබුද ඒකයි. දැන් චාරිකි මැරුණේ ඇයි? ඔව් ඇමරිකාවේ පවුල ආරක්ෂාම මේවා කළා. LGBT වලට විරුද්ධව කතා කළා. සම්ප්‍රදායික ඇමරිකාව ගොඩනගන්න ඕන කියලා කතා කළා. වෙලිතිලා බැලුවා. අර විවෙන් තමයි ක්‍රියාත්මක වෙන්නේ. ඒක තමයි මේ දැන් මේ රටේ ගියත් අධ්‍යාපන ප්‍රතිසංස්කරණත් ওই රාම ඇතුළම යන්නේ ඒවා ඇත්ත වශයෙන්ම. ඒවා බැලු බැලමුට තේරෙන්නේ නැහැ ඇත්ත වශයෙන්ම මිනිස්සුන්ට. ඒක අපි ගැඹුරු විග්‍රහ කරනකොට යන්න ඕනේ. මොකද මේ යුගයේ සිදුවෙන මේ ගෝලීය පෘථිවි පරිමාණමය පරිවර්තනය හරියට අපි තේරුම් ගන්න බැරුව කියව ගන්න බැරුව ඇත්ත වශයෙන්ම අපි මේකේ ගොජර පොරපත් වෙනවා. නැත්නම් මේක නිකන් රෝ මැටීරියල් එකක් පොරපත් වෙනවා. අමුද්‍රව්‍ය පොරපත් වෙනවා. අපි මේ පුළුවන් තරම් උත්සාහ කරන්න ඕනේ මේ සිදුවෙන ක්‍රියාවලිය අඩුම වශයෙන් මේක මේ ගැන ටිකක් අඩුම අවබෝධයක් ලබා ගන්න. මොකද්ද මේ සිදුවෙන්නේ කියන්නේ? අර ස්පාඤ්ඤ දාර්ශනික ස්පිනෝසා කියන සමහරක් දැන් මේ වෙන දේවල් බැලුවහම දැන් අපි අධ්‍යාපන සංස්කෘතියට මේ කොච්චර හොඳයි ළමයි මේවා නිදාස කරගන්න පුළුවන් මේවා. සමහරක් කියනවා මේක එයා ටිකක් මේ වතුරපත් වෙනවා. සමහරක් කියනවා මේක එච්චර හරි නෑ මේවා තියෙන ජීටි විදිනවා ඒ දේ කනසන. හැබැයි ටිකම වෙන්න ඕනේ මේ මොකද්ද වෙන්නේ කියන එක අවබෝධ කරගන්න අවශ්‍යයි. අන්න ඒක තමයි වැදගත් වෙන්නේ. ඒ අවබෝධයත් එක්ක තමයි හොද්දේවල් සිදු වෙන්නේ. එහෙනම් මේ තියෙන මේ අනතුරු අධ්‍යාපනය කියන එක පැත්තක් විතරයි සචින මේකේ ආර්ථික පැත්ත, දේශපාලන පැත්ත, අනිත් සියලුම පැතිකඩ වලින් තාක්ෂණික මේ සියලු වලින්ම සුවිශාල මේ බලපෑමක් ජාතික රාජ්‍යයට, ජාතික සංස්කෘතියට, මනුෂ්‍යත්වයට එල්ල කරනවා. ඒ එල්ල කරලා මිනිස්සයා සම්පූර්ණයෙන්ම රැඩිකල් විදිහට උන්මූලමය විදිහට ඔහු වෙනස් කරනවා මේ හෝමෝ සේපියන් කියන එක හෝමෝ ටෙක්නිකස් කෙනෙක් බව. තාක්ෂණික මිනිස්සෙක් බව. ඉතින් ඒක කළාට පස්සේ අර සමාගම් වලට ඒක ඉතාම ලොකු ලාභයක්. කියන්නේ හෝමෝ සේපියන් කෙනෙක් බලවා ගැනීම ප්‍රශ්න ගොඩක්. එයාට ප්‍රසූති නිවාඩු දෙන්න ඕනේ, පොය නිවාඩු දෙන්න ඕනේ, ඊළඟට මලගෙ දෙට්ට යන දෙන්න ඕනේ, දානෙ දෙට්ට යන. හෝමෝ සේපියන් හෝමෝ ටෙක්නිකස් එහෙම මොකක් ප්‍රශ්නයක් නෑ. හැංගින් දෙන්නේ නෑ. හැංගින් දෙන්නේ මොකද? ඒ වියදම් ඒ ශීර්ෂයම අඩු වෙනවා. ඒක තමන් අද ප්‍රොමෝට් කරන මේක.
දැන් සර් හැබැයි අපිට මේ නව පරම්පරාවට කියන්න බෑ අපි අර ගත කරපු සාම්ප්‍රදායික සමාජයට යන්න කියලා. මොකද තාක්ෂණයත් එක්ක මේ ලෝකයේ දියුණු වෙනකොට එයාලා ඒ තාක්ෂණ දියුණුවත් එක්ක මෙයන් වුණේ. ඒ හින්දා තමයි ඒගොල්ලන් දැන් කියන්නේ ඇල්ෆා ජෙනරේෂන් එක. නමක් දාලා තියෙන ඇල්ෆා ජෙනරේෂන් කියලා. එතකොට සර් ඒ අයට දෙන උපදෙස් මොනවාද මේ ඇත්තටම ඒ අයටවත් නෙමෙයි ඒ අය මේ මහා සමාජයට යොමු කරන්නේ පවුලනේ. පවුලේ ඉන්නේ විශේෂයෙන්ම අම්මයි තාත්තයි. මේ අම්මටයි තාත්තටයි කරන්න පුළුවන් දේවල් මොනවාද? මේ ඇල්ෆා ජෙනරේෂන් එකට අයිති තමන්ගේ දරුවව ආරක්ෂා කරමින්ම මේ මහා සමාජයට යොමු කරනවා. ඒතකොටම සත්‍යනේ මේ දැන් Gen Z ඇල්ෆා ජෙනරේෂන් ආදී වශයෙන් කියනවනේ දැන් පස්සේ පිළිච්චාර මේ අවුරුදු 25 තුනනේ. අන්න එක අපි තේරුම් ගන්නවා. ජාතික රාජ්‍ය නෙමෙයි ප්‍රශ්නේ තියෙන්නේ. ජාතික රාජ්‍ය හසුරුවන සුවිශේෂ පිරිසක් ඉන්නවා. අපි යන ග්ලෝබල් සොසයිටි කියන්නේ ගොඩිපොළි රාජ්‍ය. ඒතකොට මෙන්න මේ ඇල්ෆා ජෙනරේෂන් එහෙම නැත්නම් ජෙන් Z කියන මේ බොහොම නව්‍ය බොහොම ඕනම රටකට වැදගත් ජීවනාදිවල මේ තාරුණ්‍ය. මේ තාරුණ්‍ය ඒගොල්ලෝ වරදක් නැහැ. ඒගොල්ලෝ මේ වර්තමානයේ තියෙන මේ සමාගම් සම්ප්‍රදායයට හා ජාලේශ්වරයට ඕන විදිහට ඒගොල්ලෝ හැඩගස්වන සීමිත පිරිසක් ඉන්නවා මේ ලෝකේ. අන්න එතනයි ප්‍රශ්නේ තියෙන්නේ. ඒ හින්දා අපි මේ දැනුවත් කරන්න. ඒ අයගේ ප්‍රශ්නේ නෙමෙයි තියෙන්නේ. අනිත් පැත්තෙන් දෙවෙනි කාරණා මේ සත්‍යනේ අපි කියන්නේ මේ තාක්ෂණය ඕනේ නැහැ. සංඛ්‍යාංකේ වල ඩිජිටල් තාක්ෂණය ඕනේ නැහැ. අර ඔබ කිව්වාගේ නැවතර අර මේ කොහෙද මේ සම්ප්‍රදායික සමාජයට යන්න ඕනේ. එහෙම නැත්නම් අර කුඹුරට බහන හරක් දෙන්න ලක්වගෙන යන්න ඕනේ. එහෙම කතාව මේ කියන්නේ. එහෙම එකක් නෙමෙයි. මේ කියන්නේ මිනිස්සෙකුට මිනිස්සෙක් විදිහට පවතින්නට පුළුවන් පරිසරයක් තියෙනවා, අවකාශයක් තියෙනවා, කොන්දේසි තියෙනවා. ඒ කොන්දේසි තුරට මේ අන්තිම වර්ධන තාක්ෂණය, නැනෝ තාක්ෂණය වෙන්න පුළුවන්, එහෙම නැත්නම් කොග්නිටිව් ටෙක්නොලොජිස් වෙන්න පුළුවන්. මේ ඔක්කොම මේවා අපි ඔක්කොම ගන්න ඕනේ. මේ ඔක්කොම අපි එකට සම්බන්ධ කරගන්න ඕනේ. ඒක තමයි භාවිතය අපි වෙන්න ඕනේ. ඒක තමයි අපේ විකල්පය මේකට තියෙන්නේ. ඒක ප්‍රතික්ෂේප කරනවා නෙමෙයි. අපි වැඩි තියෙන්නේ ඒ තාක්ෂණයම අපිට යොදා ගන්න පුළුවන් ඩිස්ට්‍රක්ටිව් විදිහට. ඩිස්ට්‍රක්ටිව් කියන්නේ විනාශකාරී විදිහට. දැන් වෙන්නේ ඒකයි. අර ගෝලී උපරි ව්‍යුහයන් එක පැත්තකින් මේ ඇල්ෆා ජෙනරේෂන් එක එක පැත්ත ඒගොල්ලෝ හඳුන්වන ඊළඟට මේ ප්‍රෙසන්සි මෙන්න මේවා ඔක්කොම ඒගොල්ලෝ ඒගොල්ලන්ගේ ඩිස්ට්‍රක්ටිව් කියන්නේ විනාශකාරී තාක්ෂණය යොදවලා මේගොල්ලෝ ඔක්කොම ඒ විදිහට මේ තියෙන ව්‍යුහයන් ඉවත් කරලා අර ඒගොල්ලන්ට ඕන විදිහට සකස් කරගන්න උත්සාහ කරනවා. ඒකට විනාශ නැහැ. ඒකයි වෙන්නේ. දැන් අපි කියන්නේ ඒ තාක්ෂණයම පාවිච්චි කරලා මේ අපේ වගේ රටවල් අපි කියමු අපේ තියෙන දැන් මේ සමාජයේ තියෙන සාම්ප්‍රදායික ඒ තියෙන පවුල ඒ තියෙන චාරිත්‍ර වාරිත්‍ර සිරිත් විරිත් ඒවා තුල යම්කිසි නූතනත්වයක් ගොඩනගන්න. ඒවා තුල නවීනත්වයක් ගොඩනගන්න. අන්න ඒක කරන්න ඕනේ. ඒකත් ඒවා කෙලින්ම එදිරි දාලා අර තාක්ෂණික කරගෙන යන කෙනෙක් මේ කියන්න හදන්නේ. අර සමාගම හදන්නේ ඒකට. මෙන්න මේකටයි අපි එන්න ඕනේ. මේක අලුත් ආකෘතියක්. ඒකට මම හඳුන්වන්නේ මේ පෞරාණික නූතනත්වය කියලා. නැත්නම් නූතනත්වය. කියන්නේ අපි නූතන වෙන්න ඕනේ ඒක තුල මේ තාක්ෂණය අපේ දෙත් එක්ක. අන්න අපේ දෙත් එක්ක. ඒක තමයි මේ යුගයේ දේශපාලන ස්වරූපය වෙන්න ඕනේ. මේ යුගයේ මේ අපේ තර්කනේ ප්‍රධාන ආකාරය වෙන්න ඕනේ ඒකයි. ඒක නිසා දැන් මේ ඇල්ෆා ජෙනරේෂන් එක ගැන තියෙන ප්‍රශ්නයක් නෙමෙයි මේ තියෙන්නේ. මම ඒක හසුර කට්ටිය ඉඳින්ද ඒකන මම හිතන්නේ එතකොට අපේ වැඩිහිටියන් මේ ගැන වෙන්න ඕනේ. දැන් අද වෙනකොට ප්‍රශ්න තියෙන්නේ වැඩිහිටියන් යටත් වෙනවා මේ ජෙනරේෂන් එකට. දැන් මොකද හදලා තියෙන මතයක් ඒගොල්ලෝ කියන එක හරි කියලා මේ දේවල් කියන්නේ. මේ තියෙන තාක්ෂණය ඒ බැලුම් හරිනේ මේකේ WhatsApp එකක් දාගන්න බෑ මෙයා තාත්තට අම්මට උඩ හරියට දාගන්න. බැලුම එයා ගන්නවා. ඒක නෙමෙයි ඒක නිර්ණය කරන්නේ නෙමෙයි. ඒක නිකන් ඉන්ස්ට්‍රුමන්ට් එකක් පාවිච්චි කරන විතරයි. ඒ කියන්නේ මිනිස්යාගේ යථාර්ථයෙන් සම්බන්ධ කියන්නේ ඒක ඥානමය සම්බන්ධය. ඒක අවබෝධාත්මක සම්බන්ධය. ඒක සම්බන්ධතා තියෙන එකක් නේ. ඒවනේ වෙන්න ඕනේ. දැන් ඒක අපේ පරම්පරාවලට ඒව නෑ. ඒව අපේ අධ්‍යාපනයෙන් දෙන්න ඕනේ. ඒගොල්ලෝ තමයි දැන් මේ දෙමාපියන් උදර සම්බන්ධ නැතිලා ගුරු ශිෂ්‍ය සම්බන්ධ නැතිලා හැමදේම වෙනස් ආකාරක තියෙන පිරිසක් තමයි ඇවිල්ලා තියෙන්නේ. ඒතකොට ඒගොල්ලෝ හිතනවා ඒ ඔක්කොම තාක්ෂණය කරන්න පුළුවන්. තාක්ෂණය නිකන් අර සම්ප්‍රදායික සමාජ දෙවියන් වහන්සේ වගේ තමයි දැන් තාක්ෂණය බැලුවා. ඒක
ඒගොල්ලෝම දන්නේ අන්තිමට ඒක මිනිස්සුන්ට පරවල්ලක් වෙන එහෙම නැත්නම් මිනිස්සයා මේක වෙනස් කරනවා. ඒ කියන්නේ මිනිස්සු අපිව ගිල ගන්න ඔව් ඒ තාක්ෂණය විසින් මිනිස්සයා වෙනස් කරනවා කොහොමද ටෙක්නික්ස් කෙනෙක් බව. තාක්ෂණික කෙනෙක් බව. අන්න ඒක වෙන්නේ. අන්න ඒක තමයි මෙතන අපි තේරුම් ගන්න. මේක ඉන්න මේ නමුත් මේ වෙනකොට මේ සමාජයේ අපි කියපර ජාලේශ්වරයේ මගින් සහ සමගම් තත්ත්වවාදයෙන් අධිපති මතවාදයේ බවට මාධ්‍යමකින් පත් කරලා තියෙන්නේ අරක තමයි. නමුත් ඒගොල්ලෝ කියන විකල්පයක් නෑ මේක තමයි අපි යන්න ඕනේ. නමුත් ඒක වැරදි. ඒක වැරදි. ඒකට අනාගතයක් නෑ අත් වශයෙන්. මනුෂ්‍යත්වයේ දෘෂ්ටි කෝණයෙන් බලන. එහෙනම් අපි යන්නේ මේ තියෙන තාක්ෂණ මේක මනුස්සයගේ සමස්ත මනුස්ස වර්ගයන්ගේම මේ දායාද ඒ ඔක්කොමගේ පරිශ්‍රමයේ ප්‍රතිඵලයක්. ඒතර මේවා ඒ ශිෂ්ටාචාර, ඒ සමාජ සංස්කෘතික අවකාශයන් තුළ ඒ තාක්ෂණය පාවිච්චි කරලා ඒව තවත් වර්ධනය කරගන්න. අපි අර කිව්වා අධ්‍යාපන ප්‍රතිසංස්කරණය ඕනේ නැහැ කියලා. නැත්නම් කොහෙන් හරි අහමු මේ යුනිවර්සල් විශ්වීය මොඩල් එකක් ගෙනල්ලා ඔන්න ඕමු මන්ස්ලන්ට දාගන්න කියන එක නෙමෙයි. එහෙම කරන්න බෑ ඇත්ත වශයෙන්. දැන් හරියට කියන උපමාවක් කරනවා මෙන්න මෙහෙමයි. දැන් මම යනවා කඩේකට. කඩේට ගියාම කඩේ තියෙනකොට මට සප්පම් ඕන සබත්තු දෙකක් ගන්න. සබත් දෙකක් ගන්න ගියාම මම කඩේට ගිහලා බැලුවා මේ කියන මට ගැලපෙන්නේ නැහැ මේ සබත් දෙක. ඒක කඩේ කෙනා කියන ඔයා කකුල් දෙක හදාගෙන ඉන්න කියලා. කකුල් දෙක හදාගෙන ඉන්න. අන්න ඒ වගේ දැන් කියන්න ඕනද? දැන් මිනිහට ගැලපෙන විදිහට මේක හැදෙන්න ඕනේ. නේ? දැන් වෙලා තියෙන එක දැන් මනුස්ස වර්ගයට කියනවා අර සමාගම් අර ජාලේශ්වරයේ දැන් මේ මනුස්ස සමාජයේ තියෙන මේ බොහොම ගැලපෙන්නේ නැහැ මේ අපේ ව්‍යුහම් වලට. ඒකින්ද මේ මනුස්ස සමාජය වෙනස් කරගන්න අපේ මේ හතර දෙනෙක් ව්‍යුහම් වලට ගැලපෙන විදිහට කියලා. ඒතකොට එකම වදී ගොනු කියන්නේ අපරාධයක් කියන්නේ. ලෝක දැනගන්න 50ක් අඩු කරන්න. නැත්තම් මේ අපි එහෙමද මේ ගලපන්න මේක. කාර්මිකරේ නවත්තන්න. නිර්කාර්මිකරේට යන්න. ඔන්න කියන දේවල්. පවුල මේව කරන්නේ. LGTB අර විවිධ අර වේරියස් අපි කියන්නේ සෙක්ෂුවල් ඔරියන්ටේෂන් වලට යන්නේ. හරිද? ඒක තමයි දැන් කරන්නේ. ඒක නෙමෙයි කරන්නේ. ඒ අලුත් view එකක් හදලා ඒගොල්ලෝ ඒකට අපිව ඇතුළත් කරන්න හදනවා. ඒක මනුස්සත්වයත් එක්ක මනුස්ස සංගතියත් එක්ක පරස්පරයි. නේ? දැන් එතන මේ තියෙන්නේ මේක අපි ගැඹුරින් තේරුම් ගන්න ඕනේ මේක හැම පුද්ගලයෙකුටම අදාළ ප්‍රශ්නයක් හැම රටකටම ජාතික රාජ්‍යයකටම අදාළ ප්‍රශ්නයක් සහ සමස්ත විදිහට මනුස්ස වර්ගයටම අදාළ ප්‍රශ්නයක් අපි මේ යුගයේ ඉන්නේ. ඉතින් නිදහසේ කියවන පොත්වල කියන්නේ නිදහසේ කියවන කියන්නේ පොතක් විතරක් නෙමෙයි. හැම දෙයක්ම නිදහසේ කියවන. ඒ කියන්නේ නිදහස අපි අර්ථ දැක්වුවානේ. අපිට ඕන දෙයක් කරන්න පුළුවන්. අපිට ඕන දෙයක් හිතන්න පුළුවන්. අපිට තියෙනවා දැනුම, අපිට තියෙනවා අත්දැකීම්, මේ දේවල් එක තමයි අපේ ආකාරක ගොඩනැගිලා තියෙන්නේ. ඉතින් කියවන්න. කියවනවා කියන්නේ නිකන් කියවන්න නෙමෙයි. හොඳට කල්පනාකාරීව කියවන්න නේද සර්? අනිවාර්යයෙන්. වගකීම් නිදහස වගකීම් තමයි වැදගත්. ඉතින් කියවන්න. මේ වීඩියෝ එකත් බලන්න විතරක් නෙමෙයි. මේ වීඩියෝ එකත් කියවන්න උත්සාහ කරන්න. මොකද මේ කියන්නේ? කියවන්න හිතන්න. නේ? ඒකගෙන out smarting thinking. out smart කියන්නේ අනිත් අපි දැන් හිතනවානේ මේ අපිට වඩා හිතන්න පුළුවන් බටහිර මිනිස්සුන්ට කියලා. ඇමරිකාවට කොහෙද මේ ඒගොල්ලන් අපිට පෙන්නපු දේ. ඔව් එහෙම නෙමෙයි. නමුත් අපිට පවතින අපි ඒගොල්ලෝ අපිව හිතන්න. ඒක තාක්ෂණයක් ඕනේ. සිතින් බොහොම වැදගත්. ඉතින් බලන්න, කියවන්න, හිතන්න. මේ සමාජය රැඳී ඉන්න ඔයාලට ගොඩාක් වමනා කරන්නේ දැනුම ආකල්ප. ඒ දේවල් වර්ධනය කරගන්න කියවන්න පොත්. විශේෂයෙන්ම සෙව්මාන. අදට හෙටට වළං වෙන මේ පොත අනිවාර්යෙන්ම කියවන්න අමතක කරන්න එපා. ඉතින් අපේ කතා බහට අද එකතුනේ ටියුඩර් වීරසිංහ ඔබතුමාට බෙහෙවින් ස්තුතියි අපිත් එක්ක සම්බන්ධ වුණාට. එහෙනම් එකතු වෙලා ඉන්න පොත් ගොඩේ.